සුබ දවසක් යාළුවෝ සියලුම දෙනාට. ජනියා channel එකෙන් කැමරාව ඉස්සරහට ආව පළවෙනි වීඩියෝ එක තමයි අද. මීට කලින් මම කැමරාව ඉස්සරහට ආවෙම නැහැ. අද මම කරන්න යන වීඩියෝ එක ඉතින් ඩිලිවරි රයිඩර්, රුමේනියාවේ ඩිලිවරි රයිඩර් ගැන. ඉතින් ඊට කලින් කියන්න ඕනේ මුලින්ම සමා වෙන්න මාත් එක්ක මුලින් ඉඳන් හිටපු සියලුම දෙනාගෙන්. මොකද ගොඩක් කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා. thank you ඒවට. like දාලා තිබ්බා. මගේ එක ලංකාවේ ඉඳන් ආපු වීඩියෝ එකේ at least 2000 ගණන් views ගිහින් තියෙනවා. ගොඩක් අය හොඳ කියලා තියෙනවා. ඒ ඔක්කොම thank you. වීඩියෝ දාන්න බැරුණා අවුරුද්දකින් විතර. ඒ කියන්නේ අන්තිමට වීඩියෝ එක දැම්ම accommodation වල ඒකත් හදිස්සියේ කරපු එක. ඒත් පොඩි ගැටලු අඩුපාඩු ටිකක් තියෙනවා. ඉස්සරහට දිගටම කරගෙන යන්න බලාපොරොත්තුවක් තියෙනවා වීඩියෝ දාන්න. මොකද මගේ රට වෙනස් වුණා. අර ඒ ඔක්කොම ටික මම ඉස්සරහට වීඩියෝ වලින් ගේනවා. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න. අනිවාර්යෙන් ඉස්සර වීඩියෝ ටිකක් දානවා. වටින වීඩියෝ ටිකක් රුමේනියාවේ ඉන්න අයටත් වටින මගේ අත්දැකීම් වීඩියෝ ටිකක් මම දානවා. ඉතින් අද වීඩියෝ එක ගොඩක් අය කොල්ලෝ ගොඩක් කියන්නේ ලංකාවේ නම් ගොඩක් කොල්ලෝ එන ජොබ් එකක් තමයි ඩිලිවරි රයිඩර්. රුමේනියාවේ ඩිලිවරි රයිඩර්. රුමේනියාවේ ඩිලිවරි රයිඩර් කිව්වහම ඉතින් ගොඩක් අය හිතන්නේ අපෝ කියන තැන තමයි ඉන්නේ. හැබැයි එකෙන් ටික දෙනෙක් ඉන්නවා ඒ ජොබ් එක කරන. කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට ප්‍රශ්නයක් නැහැ ජොබ් එක කරගෙන යනවා කියලා. ඉතින් මමත් ආවේ ඩිලිවරි රයිඩර් වලට. මම අවුරුද්දක් ඩිලිවරි රයිඩර් කරා. බුකාරෙස්ට් වල. කොහොනේ බුකාරෙස්ට් වල මම කරේ. ඉතින් මම අද කතා කරන්න යනවා ඩිලිවරි රයිඩර් වල ඔයාලා ලංකාවේ ඉඳන් ගේන්න ඕනේ මොනවද? ජොබ් එකේ හොඳ සහ නරක. අය ඩිලිවරි රයිඩර් කමිෂන් බේසික් එක අය වලට බයික් එහෙම ගන්නවා නම් ඒ ගන්න විදිය සමයකේ print එකේ ගේන්න ඕන ඇඳුම් සම්බන්ධව රුමේනියාවේ rules මම දන්න. ඒ කියන්නේ මම හැමදේම දන්නේ නැහැ. මම දන්න ඩිලිවරි රයිඩර් කෙනෙක්ට වටින rules මොනවද පාරේ මාර්ග නීති සම්බන්ධව. මම වැඩ කරපු පැය ගණන් කොහොමද? වැඩ කරන්න ඕන පැය ගණන් කොහොමද? අය කස්ටමර්ස්ලත් එක්ක තියෙන අත්දැකීම්. තව ඕඩර් ඔය දෙන විදිය කොහොමද? ඒ ටික ගන්න විදිය අනිවාර්යෙන් ඒ ටික. මට හම්බුණු ලොකුම ටිප් එක කීයද කියලා මම ඒක අනිවාර්යෙන් කියනවා වීඩියෝ එකේ ඉන්න. ඩිලිවරි රයිඩර් කරන කෙනෙක් නම් බලන්න මේක අනිවාර්යෙන් ඔයාලටත් මේ ගණන් හම්බෙලා තියෙනවද කියලා. ආය මම දවසකට වැඩ පැය ගණන්. ඉතින් ওই ටික මම අනිවාර්යෙන් දැන් අද වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් අපි පටන් ගමු. ඉතින් දැන් මුලින්ම කියන්න ඕනේ රුමේනියාවට දැන් එනවා නම් මම හිතන්නේ සාමාන්‍ය දැන් ඉතින් ලක්ෂ 15ක් 17ක් විතර යනවා. ඊට අඩු වෙන්නත් පුළුවන්, සමහරවිට වැඩි වෙන්නත් පුළුවන්. ඒක සම්බන්ධව මම කතා කරන්නේ නැහැ. සහ work permit එක ගත්තොත් work permit එක එන්න දැන් අනිවාර්යෙන් මාස 4 අඩුම යනවා. ඊට අඩුවෙන් ගන්න ඇත්තෙන් ඇති. එහෙම ගන්න පුළුවන් අයත් ඉන්නවා සමහර අය. ඒත් දැන් අර ෂණගන් නීතිත් එක්ක වෙනස් වුණා දේවලුත් එක්ක මට අරන් කියලාද අනිවාර්යෙන් මාස 4 යනවා. ඒ මගේ accommodation එකේ ඉන්න අනිත් යාළුවා. හරි අපි කතාවට යමු. මාස 4 අනිවාර්යෙන් work permit එකෙන් යනවා. සහ වීසා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් වීසා ගොඩක් අයගේ ෆේල් වෙනවා කියලා කියනවා. ෆේල් වුණ අයත් ඉන්නවා. ෆේල් වුණ අපි
අපි ආපු කම්පැනි උනොත් අපි ගෙන්නපු කෙනත් වීසා රිජෙක්ට් වුණාව තියෙනවා. ඒ කියන්නේ සමහර වීසා රිජෙක්ට් වෙලා තියෙනවා, තරුණ අය ගොඩක් රිජෙක්ට් වෙලා තියෙනවා. හැබැයි වීසා රිජෙක්ට් වෙන තව හේතුවක් කියනවා ඉංග්‍රීසි ප්‍රශ්නේ කියලා. ඒත් මම හිතන්නේ ඉංග්‍රීසි ප්‍රශ්නේ කියලා. මොකද අපිත් එක්ක ඉන්න අපේ කම්පැනි වෙන කම්පැනි එක ඒක රුමේනියාවේ තියෙන මම දැන් නම කිව්වොත් කට්ටිය දන්නවා ප්‍රසිද්ධම ඩිලිවරි කරන කෙනෙක්ගේ හොඳම කම්පැනිය දුවන කම්පැනිය. එයාගේ අපි දන්න අයියා කෙනෙක් ආවා. ඒ කියන්නේ රුමේනියාට ආවට පස්සේ හඳුනාගත්තේ. එයාට සාමාන්‍යයෙන් ඒ කියන්නේ රුමේනියාට එන්න ඕන මේකෙන් දැවිත් තියෙන්නේ. එයා වයසයි සාමාන්‍ය වයස 40 පැනලා. සාමාන්‍ය බෝඩ් එකක් කියව ගන්න බෑ ඉංග්‍රීසි. එයාට කියන්නේ පොඩ අමාරුයි ඒක. ඒත් එයා ඉන්ටර්විව් එක පාස් වෙලා තිබ්බා. එතකොට අපිට ප්‍රශ්නයක් ආවා කොහොමද මේක පාස් වුනේ කියලා. එතකොට මොකද තව ඉංග්‍රීසි සාමාන්‍ය කතා කරන්න පුළුවන් අය ෆේල් වෙලා තියෙනවා. එතකොට ඒ වගේ ගැටලු තියෙනවා වීසා වල. වීසා එකක් දැන් වීසා දිනම් මාස 6ක් විතර යනවා. ඒ බලනකොට අනිවාර්යයෙන් රුමේනියාවේ අවුරුද්දක් විතර යනවා. අපි දෙයන් ජොබ් එකට මම අර පොඩ්ඩක් ඔයාලට දැනගන්න කිව්වේ. ඉතින් ඩිලිවරි කරන කෙනෙක් ඔයාලා ලංකාවෙ ඉඳන් එනවා නම් ගේන්න ඕනේ දේවල් තමා ඒ කියන්නේ මම මුලින්ම කරලා තියෙනවා මගේ වීඩියෝ එකක් රුමේනියාවේ ඉඳන් එන බෑග්පැක් එක මම මේ බෑග් එක කොහොමද ලෑස්ති කරන විදිය. ඒකට ආවට පස්සේ තමයි අපි හරියටම දන්නේ මොකද්ද කොහොමද අරන් එන්න ඕනේ දේවල් මොනවද කියලා. මම ජොබ් එක පැත්තෙන් කතා කරන්නම්. ඔයාලා එනවා නම් ඔයාලට සාමාන්‍ය සමහර අපිත් එක්ක අපෝ හෙල්මට් එහෙම රමව තරංග වෙත් තිබ්බා. එහෙම අවශ්‍ය නැහැ කම්පැනි සාමාන්‍ය දෙනවා. සමහර අය ඒ කියන්නේ වින්ටර් එකේ එනවා නම් ඔයා වින්ටර් එකේ සමයකේ තියනවනේ. එතකොට වින්ටර් එකේ අඳින අඳුන් ටික වලට සමයකේ අඳින්න බෑ කොහොමද? සමයකේ අඳින අඳුන් ටික වලට වින්ටර් එකේ අඳින්න බෑ. ඒක කොහොමත් ඒ අඳුන් දෙකට අඳුන් දෙවර්ගයක් ඒක. ඉතින් ඔයා වින්ටර් එකේ එහෙම එනවා නම් ඔයා ඩිලිවර් කරන්න එන කෙනෙක් නම් ඔයා අරන් එන්න ඔයාගේ සාමාන්‍ය ඇඳුම මේ වගේ සාමාන්‍ය වැහෙන අද්දික අඳුම් ටිකක් අරන් එන්න. වින්ටර් එකේ එනවා නම් ඩෙනිම් අරන් එන්න එපා වින්ටර් එකේ. හේතුව තමයි ඩෙනිමට සීතල එනවා ඇතුලේ. ඩෙනිම ඔරොත්තු දෙන්නේ නැහැ. ඩෙනිම කොයිම වෙලාවක ඩෙනිම ඔරොත්තු දෙන්නේ නැහැ. ඩෙනිමට සීතල වැදුනාම තවත් ඩෙනිම සීතල අල්ලනවා. අල්ලපුවාම තවත් අපේ ඇඟට සීතල වදින එක වෙන්නේ. මොකද අපි එළියමයි ඉන්නේ. කට්ටිය කියනවා නෑ මේ සමහර අය කියනවා රෙස්ටුරන්ට් එකේ ගොඩක් වෙලාවට ඉන්න තියෙනවා. මේ අය රෙස්ටුරන්ට් එකේ ඉන්න පුළුවන්. අය ඇපාර්ට්මන්ට් වල ඉන්න තියෙන්නේ. එළියේ ඉන්න තියෙන පොඩි වෙලාවක් යන එක බොරුවක්. ඒක වෙන්න බෑ. මොකද දුවන්න ගත්තාම අපි ඉක්මනට සමහරට රෙස්ටුරන්ට් එකට යනකොට ඕඩර් එක පිකප් කරලා තියෙනවා. ඉතින් ඒතකොට අරගෙන එන්න තියෙන්නේ. නාඩියක් දෙයක් රෙස්ටුරන්ට් එකේ තියෙන්නේ. ඒකෙන්ද වින්ටර් කියනවා නම් අනිවාර්යෙන් අද්දික උඩ ඒක අරන් එනවා නම් මේ වගේ අද්දික ඒව අරන් එන්න. ඒක ඔක්කොම වැහෙන ඒවා. සහ ඩෙනිම් අරන් එන්න එපා. අර සීතලට ඔරොත්තු වෙන දිග තියනවා කලිසම්. ඒව අරන් එන්න. අනිවාර්යෙන් අරන් එන්න මේස් අරන් එන්න. සාමාන්‍ය ෂොක්ස් අරන් ෂොක්ස් ටික වැඩිපුර අරන් ආවට ප්‍රශ්නයක් නැහැ. ෂොක්ස් 7-8ක් එහෙම දාගෙන ආවට ප්‍රශ්නයක් නැහැ. ලංකාවෙන් ජැකට් ඒ කිසිම දෙයක් අරන් එනවා. වින්ටර් එක එන හින්දා මුලින්ම ඇවිල්ලා ඔයාට රුමේනියාවේ එයාපෝට් එකෙන් බහලා ඔයා යනවා. accommodation හරි ඒ accommodation ගිහිල්ලා වාට මොකක් හරි ජැකට් එකක් ගන්න හරි ඒ ටිකට යන ටිකට වට මොනවද දාගෙන ඉන්න ඕනේද මොකක් හරි ජර්සියක් මොකක් හරි හොඳ දෙයක් දාගෙන එන්න. ලොකුවට වියදම් කරන්න එපා. ලංකාවෙන් අඳුන් ඒ වියදම් කරනවා වියදම් කරන්න කලිසමටයි මේ උඩට කලිසමටයි ෂර්ට් එක ඒ ටික වියදම් කරන්න එව්ව 4-5 දෙයක් දිගේ එව්ව වැහෙන බෙල්ල වැහෙන ඒ ටික අරන් එන්න. ජැකට් හෙල්මට් ෆෝන් එක ගහන්න කියලා දැන් ෆෝන් එක අනිවාර්යෙන් අපි GPS යන්නේ.
මේ ෆෝන් එක ගන්න කියලා අපි ගන්නවා මේ අර කවර ඒව මොකුත් ගන්න එපා. ඒකට හේතුව මම කියන්නම්. ආය හෙල්මට් ග්ලව්ස් මොකුත් ගන්න එපා. ලංකාවේ තියෙන ග්ලව්ස් හරියන්නේ නැහැ. ෆෝන් එක ගහන ඒවා කිසි දෙයක් ගන්නවා. ඔයා ඒ සල්ලි ටික අරගෙන එන්න. ඒ සල්ලි ටික අරගෙන ආවිල්ලා එයාපෝට් එකෙන් මාරු කරගන්න ලේවලට. රුමේනියාවේ තියෙනවා. ආවට පස්සේ ඔයාලගේ එක්කෝ සමාහිත අපිට නම් ආවට පස්සේ එකම කම්පැනි ෂූ එහෙම හම්බුණා. ෂූ දෙකක් එහෙම අනිවාර්යෙන් වින්ටර් ෂූ දෙකක් ගන්න ඕනේ. අඩුම තියෙන වින්ටර් ෂූ දෙකක් ලේ 60ක් වෙනවා. ඒ දවස්වල ඒ කියන්නේ අවුරුද්දකට කලින් අවුරුද්දකට වැඩි ලේ 60ක් විතර වෙනවා. ඔයාට හොඳ ජැකට් එකක් ගන්නවා නම් ඒ කියන්නේ සමහර දවස් තියෙනවා මේ ඔෆර්ස් තියෙන දවස් 50% විතර ඔෆර්ස් තියෙනවා. ඒතකොට හොඳ ජැකට් තියෙනවා. කෙලින් මේ ජැකට් ගන්නවා ගන්න දනිස්ත ළඟට විතර දිග ජැකට් තියෙනවා. කළු පාට එහෙම ඒ ජැකට් එකක් ගන්න. සහ ග්ලව්ස් තියෙනවා. හීට් ග්ලව්ස් තියෙනවා. හීට් ග්ලව්ස් දෙක නම් සාමාන්‍යයෙන් 600ක් විතර වෙනවා. හීට් ග්ලව්ස් දෙක හොඳයි. සාමාන්‍ය රින පහට පල්ලෙහා යන දවස්වල නම් අතරම හොඳයි ඒක. නැතත් ඒ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ෆෝන් කවර් ඩෙකත්ලන් තව ෂොප් දෙක තුනක් තියෙනවා. මේ රුමේනියාව වැඩ කරන ඩිලිවර් වැඩ කරන කොල්ලෝ වල දැන් කලින් ඔයාලා කම්පැනිට එනවා නම් කම්පැනි ඉන්නවා උන්තරන් ඉන්නවා ඩෙකත්ලන් දෙහෙම ඒකේ හොඳ තියෙනවා. ඒ කියන්නේ ස්පෝර්ට් බඩු වරවම විතරක් තියෙන ෂොට් ඩෙකත්ලන් වගේ. ඩෙකත්ලන් සෙක්ටර් 3 එකක් තියෙනවා. මම මතක විදියට අනිත් මම මතක සෙක්ටර් 3 තියෙනවා. බනිසා එකක් තියෙනවා. බනිසා මෝල් එක ඉස්සරහා රවුන්ඩ් ද බෝඩ් එක ඉස්සරහා. මට ආය මතක නැහැ සෙක්ටර් 6 එකේ මට මතක නැහැ. ඒ වගේ තැන් තියෙනවා තැන්වල. ඉතින් ඔය වගේ ඒවම ඒ ටික ගේන්න අනිවාර්යෙන් අර බොරුවට වියදම් කරන්න එපා. ජැකට් ගන්න ඕකට නිකන් ජර්සි එක අරන් එන්න දාගෙන එන්න. මේ අවිල්ලි කරලා ඒ සල්ලි ටික තියන් එන්න. රුමේනියාවෙන් මේ බඩු ටික ගන්න. මොකද ලංකාවේ තියෙන දේවල් කිසි දෙයක් වැඩක් නැහැ. කියන්නේ තාමන් ඔයාට ඩෙලිවරි කරන්න අවශ්‍යම දේවල් ටික ජැකට් එක හෙල්මට් එක කොහමත් කම්පැනි හම්බෙනවා. කම්පැනි එක දෙන්න ඕනේ අපිට නම් හම්බුණා එක. බොරු හෙල්මට් එකම අරන් එන්න එපා. උමනාම නම් Tamanට හෙල්මට් එක අරන් එන්න. ග්ලව්ස් දෙක අනිවාර්යයි. ග්ලව්ස් දෙකක් සාමාන්‍යයෙන් මම පාවිච්චි කරපු ග්ලව්ස් දෙකත් 70ක් හරි 80ක් හරි. ඒ දෙකටලන් දෙකෙන් මම ගත්තේ. ග්ලව්ස් දෙකට සාමාන්‍යයෙන් අයින් කරන්න ලෙසියක් විතර අයින් කරන සාමාන්‍ය හොඳ එකක් ගන්න. හොඳ එකක් සාමාන්‍ය ගන්න 100ක් විතර අයින් කරන හීට් එකක් ගන්නවා නම් සාමාන්‍ය ගණන් සාමාන්‍ය 200 300න් එහා යනවා. අය හීට් ජැකට් එකක් තියෙනවා. ඒකත් බැටරි දාලා හීට් වෙනවා. හීට් ජැකට් එක සාමාන්‍ය 600ක් විතර වෙනවා හොඳ එකක්. ඒ මෝඩ් නෑ. හොඳ එකක් ගන්න තියෙනවා හොඳයි ඉතින්. මේ හොඳ ජැකට් එකක් ඇඳලා අඳින්න යනවා ඉතින් අඳුම් වින්ටර් ගැන මමත් ඇඳා ආම අතුලට ඇඳුම් ඇඳා 4ක් 5ක් විතර. ඒ කියන්නේ මේ වගේ හොඳ ඝනකම් 4ක් 5ක් විතර ඇඳලා තමයි ජැකට් එක දාන්නේ. අයි ජම්පර් එක තියෙනවා ජම්පර් එකක් ගන්න පුළුවන් නම් හොඳයි. සාමාන්‍ය ජම්පර් ගන්න පුළුවන් 100 ඉඳන් තියෙනවා. හැබැයි ඔය 100ට 150ට තියෙන ජම්පර් සාමාන්‍ය වැස්සට එහෙම වතුර යනවා ඇතුලට. හොඳ ජම්පර් එකකුත් සාමාන්‍ය 500ක් 600ක් වෙනවා. හැබැයි ඉතින් සීතල නම් එන්නේ නැහැ. මොන රින 5 6 ගියත් මම දුවලා තියෙන රින 5 6 එමත් දුවලා සාමාන්‍ය මට නම් රින 5න් පස්සේ එළියේ ඉන්න බෑ. උඩ වුණොත් මම දුවලා ඇත්තේ පැය 2ක් විතර. මොකද මම හොඳ කට්ටක් කාලා දෙනවා. මම ඒක ගැන කියන්නම්. මේ ඊට පස්සේ ෂූ දෙකත් 60ක් ඔය 60ට විතර තියෙන ෂූ දෙකත් අවුලක් නැහැ.
ඒකෙත් අවුලක් නැහැ. මේ ටික දවසක් සමාලාට ඒකේ වතුර නැවිලා આવුත් තියෙන වතුරට. ඒත් ප්‍රශ්නයක් නැහැ ඒක. ඒක හොඳයි. එතකොට සාමාන්‍යවට ලේ 400ක් විතර 500ක් විතර තිබ්බනම් ඔයාලට හොඳ බඩු ටිකක් ගන්න පුළුවන් දුවන්න. ඒ කියන්නේ රින 4 විතර යනකොට වින්ට් එකේ දුව ගන්න පුළුවන්. වින්ට් එකේ තමයි ඩෙලිවරි කරනවා නම් කරන්න හොඳම කාලේ. ඔය ටික තමයි ගේන්න ඕනේ. සමය කියනවා නම් ඔයා අරන් එන්න ඩෙනිම් අවුලක් නැහැ. ඩෙනිම් අරන් එන්න නිකන් පුළුවන් තරම් මේ කියන්නේ ඇඟට දාඩියක් දාන්න නැති, ඒ කියන්නේ රස්නියක් අල්ලන්නේ නැති අඳුන් අරන් එන්න මේ. හැබැයි ඉතින් මොකක් කරන් ආවත් ඇඟ වැහෙන්න අරන් එන්න මාරු කියන්නේ. කූල් වෙස්ට් එකම අරන් එන්න. අනිවාර්යෙන් කූල් වෙස්ට් එකක් එහෙම අරන් එන්න. කූල් වෙස්ට් එක වින්ට් එකටයි තමයිට දෙකටම හොඳයි. සමයකට තමයි වින්ට් එක ගොඩක් මේ කූල් වෙස්ට් එක වටිනවා. හැබැයි ඉතින් 45ට විතර යනකොට ඔය මොන කූල් වෙස්ට් එකවත් වැඩක් නැහැ. ඒ කියන්නේ රුමේනියාව පාරවල් තියෙන්නේ මෙහෙම රැලි. තාර අර වාහන ගිහිල්ලා අර රස්නියට තාරක උණු වෙලා ටයර් පාර ගිහිල්ලා ඒ කෙලවර තියෙන මෙහෙම රැලි තියෙන්නේ. ඒ කියන්නේ රැල්ලක් තියෙනවා මෙහෙම එක රැල්ලක් උඩට තියෙනවා අඟල් 3ක් විතර. හිතාගන්න කොහොම හීට් එකක් තියෙන. ඒ හීට් එක කියන්නේ සාමාන්‍යයෙන් අවුව සරත් වෙනවා. වාහන වල සරත් වදිනවා. අපි තාරපාර යන ගමන් මේ සමහර ඒ කියන්නේ අපි බ්ලොක් එකේම යනකොට හිමින්නේ පොඩ්ඩක් යවෙන්නේ. සමහර තැන්වල තියනවා නිකම් මේ ගිනි උදුනකට මූණල්ලුවා වගේ එකපාරටම රස්නියක් වදිනවා. ඒ කියන්නේ සමහර තැන් තියෙනවා පාරේ යනකොට ලොකු රස්නියක් වදිනවා. ආය නැහැ. ආයන හොඳ රස්නියක් වදිනවා. මම නම් එහෙම සමහරවිට ඔය ලයිට් කනුවක් හරි කවන්න චෝටි පටියක් හරි ගෙවන වැටෙන මූණ පොඩ්ඩක් අල්ලන් ඉන්න. ඒ තරමට පොඩ අමාරුයි. ඉතින් අමාරුයි. ඒ ජොබ් එකේ හොඳක් තියෙනවා නරකක් තියෙනවා දෙකම අපි කතා කරමු. ඔය ටික තමයි අරන් එන්න ඕනේ. ජොබ් එකේ හොඳ නරක කිව්වොත් ගොඩක් අය කියන්නේ ඒ ජොබ් එක කරලා නැති අය තමයි ගොඩක් නරක කියලා තියෙනවා හොඳ කියලා තියෙනවා. ඉතින් හැබැයි දැන් ඉතලා අපි හොඳ කතා කරමු ජොබ් එකේ. එතකොට පොඩ්ඩක් කට්ටියට ආසාවක් ඇති වෙනවානේ. ජොබ් එක හොඳ කියන්නේ ඕකේ හොඳ කියන්නේ මෙහෙමයි. ජොබ් එකේ තියෙනවා කමිෂන් එකයි බේසික් කියන එකයි දෙකක්. මම දෙවිය කමිෂන් එක සමහර කම්පැනි වල කමිෂන් එක 10%යි. සමහර කම්පැනි වල 12යි, සමහර කම්පැනි වල 15යි. කමිෂන් වල දුවනවා නම් ඔයාලා ගෙවන්න ඕනේ බයික් එක ගන්න. සාමාන්‍යයෙන් මමත් මුලින්ම මාස 3-4ක් යනකම් 50cc දිවි අපිට කම්පැනි දීලා තිබ්බ. ඊට පස්සේ කියලාම මම ඉල්ලගත්තා ඔයාලට මම බයික් ගන්නවා නම් හොඳ තැනක් තමයි ක්‍රිස්ටි. මම මේකේ යටින් නම දාන්න මම දාන්න සුපුනා ඉන්නවා ගෑරේජ් එකේ. සුපුනා ඉන්න ගෑරේජ් එකේ මේ සුපුනත් මම මතක් කරනවා හොඳ කොල්ලේ. මේ ක්‍රිස්ටි ළඟ 50cc ඉඳන් 150 125 යනකම් තියෙනවා. මම අන්තිමට දී 125 එක. මට නම් කෙලින්ම මේ ඒ කියන්නේ බයික් ගියන අතරේ මම සුප්නත් එක ක්‍රිස්ටි එක ගියා කම්පැනිටම ගිහිල්ලා 125 එකක් මරන් ආවා. කවුරු හරි දුවනවද දන්නේ නැහැ. මම මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා නම් බයික් එක නම අලුත් බයික් එක මට නම් මතක නැහැ. ගුරු පාට එක 125 නම්බරේ 99. මම තමයි ස්ටිකර් එක ගෙවේ ගෑරේජ් එකේ අරගෙන ආවෙත් මම කම්පැනි එක. ඔය මම දිව බයික් එකේ දුවනකොට මම හොඳටම දුන්නා බයික් එක දුවලා හීරලාවත් මොකොත් තිබ්බේ නැහැ. ඔය ගොඩක් ඉන්දියන් බංග්ලාදේශයම බයි වාහන පාවිච්චි කරන දන්න ඔය යනවා අපේ ලංකාවේ ගොල්ලෝ තමයි හොඳටම බයික් එක පාවිච්චි කරන්නේ. හීරලාවත් තිබ්බේ නැහැ දෙනකොට.
කවුද දන්න දැන් 99 එක පදින්නේ. ඉතින් ජොබ් එකේ කමිෂන් බේසික් දෙකක් තියෙනවා. බයික් එකේ ඔයාලට කම්පැනි හම්බ වෙනවා. ඉතින් බයික් එකට සාමාන්‍ය 1200ක් විතර කපනවා මාසෙට. මාසෙට 1200ක් කපනවා. විතර ඒක කම්පැනි අතර වෙනස් වෙන්න පුළුවන්. 1300 වෙන්න පුළුවන්, 1200 වෙන්න පුළුවන්, 1250 ඊට වැඩි 400 එහෙම වෙන්න පුළුවන්. මගෙන් නම් 1200යි කමිෂන් එක. ටැක්ස් එක අපේ සාමාන්‍ය ටැක්ස් එකත් 1200ත් 1600ත් අතර වෙනවා. ටැක්ස් එකත් අපි ගෙවන්න ඕනේ. කමිෂන් දුවන අයට. මම කියන්නේ කමිෂන් දුවන්නේ නායකගේ දැනගෙන ඉන්න මේකේ. බයික් එකට වල 1200ක් ලේ ගෙවන්න ඕන මාසෙට. ටැක්ස් එක රොමේනියාවේ ඔයාගේ ටැක්ස් එක ඔයා ගෙවන්න ඕනේ කම්පැනියට 1200ත් 1600ත් අතර එක කියන්න බෑ ගාන 600ක් විතර නේ ඊට අඩු වැඩි වෙන්න පුළුවන්. දැන් තියෙන තත්ත්ව කොහොමද දන්නේ නැහැ. මම කිව්වේ 1200ත් 1600ත් අතර ගණන් තමයි අපි කිව්වේ. බයික් එකට ගෙවන්න ඕනේ, ටැක්ස් එක ගෙවන්න ඕනේ. කන්න බොන්න අතින් සහ ඔයාගේ එකමඩේෂන් එක ඔයාම කරගන්න ඕනේ. සමහරවිට කම්පැනියෙන් දීලා අපිට ගෙවන්න වෙනවා. සාමාන්‍ය ඉතින් අඩුම බුකරස් ඇතුලේ බෙඩ් එකක් ගන්න ඕන අඩුම සොටි 600ක් වෙනවා. බෙඩ් ස්පේස් එකක් විතරක්. සාමාන්‍ය ඇපාර්ට්මන්ට් එකකට යනවා නම් අනිවාර්යෙන් තනි ස්ටුඩියෝයක් වගේ ගන්න පුළුවන්. ලේ 1000කට වගේ ගන්න පුළුවන්. ඒත් ඉතින් කරන්ට් වතුර බිල් එක 1200ක් 1300ක් වෙනවා. තනියෙන් ඉන්න. බයික් එකට ගෙවන්න ඕනේ, ටැක්ස් එක ගෙවන්න ඕනේ, කන්න බොන්න ඕනේ. ආය තෙල් වියදම් ටික අපිට සාමාන්‍ය ඔය බයික් එකට දවසට යන්නේ ලේ 30ක විතර තමයි තෙල් යන්නේ දවසට. එක බයික් එක අනුව තමයි ඉතින් 50 දිවුවත් යන්නේ ඔය තෙල්. මම 50 දුවද්දිත් මට තෙල් ගියා 25ක් 30ක් අතර ගියා. මම 125 එක දුවද්දිත් සමහර දවස් 125 එකේ බ්‍රෑන්ඩ් නිව් ඉඳ දන්න බයික් එක මම 25ට දුවලත් ආවා දවසම. ආය ඒ ටික තමයි බේසික් දුවනවා නම් බේසික් එක දුවනවා නම් ඔයාලගේ වාරේ කම්පැනි වලට දෙනවා ටාගට් එක. සාමාන්‍ය මම දන්න විදියට සාමාන්‍යයෙන් ලේ 3500 3300 ගන්න ඔයාලට අනිවාර්යෙන් මාසෙට ටැක්ස් එක ඒ කියන්නේ බේසික් එක දුවන්න වෙන අයට 8300 8700ක් ගන්නවා මම දන්න. ඒක දැන් වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. මොකද දැන් 4050 වුණා. ඒක මම දන්නේ හරියට දැන් තියෙන තත්ත්වය. කලින් නම් මම දැන් තමයි 8000 ගණක් විතර ගහන්න ඕනේ. ඔයාලට පඩිය 3500ක් විතර ගන්න. හැබැයි ඔයාලට 8300ක් ගහලා 3500 පඩිය හම්බ වෙනවා නම් ඊට හිතන්න 7000 ගණක් ගැවුවොත් ඒ කට්ටිය කියන්නේ කම්පැනි හදලා තියෙනවා. 8300ක් ගාවත් ඔයාලා මෙන්න මේ 3500 හම්බ වෙනවා. ඔයාලා 7000 ගණක් ගැවුවොත් එහෙම ඔයාලා මෙන්න මේ 2000 ගණක් හම්බ. ඔයා 6000 ගණක් 5000 ගණක් ඒ විදිහට හදලා තිනවා ඒ කට්ටිය. එතකොට ඒ විදිහ තමයි බේසික් එකේ පඩිය හම්බෙන්නේ. ඕක තමයි යන්නේ. ඕක තමයි විදිය කමිෂන් එකයි බේසික් එකයි. මේ මම මේ විස්තර දාන එක මම හිතන්නේ වැරද්දක් නෑ. ඉතින් කට්ටිය දැනගන්න ඕනේ. ඉතින් කොහොමත් ඕක තමයි යන්නේ. මේ ඔය මේක තමයි. මම බයික් එකේ මම මතක නෑ වරගේ මේ දුවපු මේ රොමේනියා ජන හොඳ 125 එක අනිවාර්යෙන් මතක් වුණා කියන එක. ඔන්න ඕක තමයි කමිෂන් එකයි බේසික් එකයි විදිය. ඉතින් ඕකේ හොඳ කියන්නේ කමිෂන් එකට දුවන අයට ජොබ් එකට ඕන වෙලාවක යන්න පුළුවන්. හැබැයි ඔයා අනිවාර්යෙන් සතියට ගහන්න ඕනේ මේ කමිෂන් දුවන අයට මම කියන්නේ සතියට අනිවාර්යෙන් ගහන්න ඕනේ. බයික් එකට 1200ක් කියලා හිතුවා සතියට 300ක් එන්නේ. හරිද? මාසෙට 1200ක් සතියට 300ක් එන්නේ. ඒ 300ව ගහන්න ඕනේ. එතකොට තව 100ට ගාණක් කමිෂන් දුවන අය මට කියන්න මතුණා. කමිෂන් දුවන අයට 100ට ගාණක් කපනවා. හරිද?
ඒ කියන්නේ කම්පැනි කපා ගන්නවා 100 ගණනක. ඒක මම ඉස්සලා කිව්වේ 10ද 15ද අතර තමයි කපා ගන්න. ඒ ටිකක් දෙන්න ඕනේ. හරි. එතකොට සාමාන්‍ය අනිවාර්යෙන් කමිෂන් දුවන අය දවසට අනිවාර්යෙන් අඩුම 350ක්වත් ගහලා එන්න ඕනේ. කියන්නේ අපි හිතමු ඒ කියන්නේ 350ක් ගහන එක ලොකු දෙයක් නෙමෙයි. හරි. මම පැය 10ට 520 ගණක් ගහලා තියෙනවා. කවුරු කියන්න පුළුවන් ඒක බොරුවක් කියලා. මට ඕන ඒ කියන්නේ මේ බොරු කියන අයට කවුරුද දාන්නේ මොකක්ද මම නම්බරොත් එක දෙන්නම් කම්පැනි නම්බරොත් එක දෙන්නම්. මම පැය 9ට 300 ගණන් ගහලා තියෙනවා. ඒ කියන්නේ ගහන්න පුළුවන් පැති තියෙනවා. හරිද? බුකරස්ට් වල ගහන්න පුළුවන් වලල්ලේ ඇතුලේ ගහන්න පුළුවන් පැති තියෙනවා. මේ නැතුව ඒක මේ ඒ කියන්නේ ඕඩර් වදින තැන් තියෙනවා. තැන් තියෙනවා දුරේව වදින ඒරියා තියෙනවා ළඟ ගහන ඒරියා තියෙනවා එහෙම තියෙනවා. හරි. ඉතින් මම අර බැලුවොත් දැන් අපි කමිෂන් දුවන අය අනිවාර්යෙන් සතියට ඔයාලා හිතන බයික් එකට 300යි. එතකොට ඔයාලා එකමඩේෂන් එකට 150ක් 600ක් මාසයක් ගත්තොත් 150කුත් ගහන්න ඕනේ. තව බයික් එකට එකමඩේෂන් එකට ටැක්ස් එක 100ට ගාන ආය ටැක්ස් එක එතන 100ට ගානයි ඔයාලා ගෙවන මේකත් එක්ක 1000 ඔයාලා හිතන්න සාමාන්‍ය 1000 අපි ගමු 1200 කියලා සාමාන්‍ය විදිහට එතන 300ක් තියෙනවා. ඒතර අනිවාර්යෙන් 750ක්. ඒ කියන්නේ කම්පැනිට ඔයා ණය වෙන්නේ නැතුව ඉන්නව නම් අනිවාර්යෙන් අඩුම 900ක්වත් සතියට ගහන්න ඕනේ. ඔයාට අතට ගාණක් ආවේ නැතත් කම්පැනියට ණය නැතුව. හරිද? එතකොට සාමාන්‍යයෙන් හම්බ කරගන්න තියෙන විදිය මම මේ කතා කරන කමිෂන් එක මොකද බේසික් එක අය කොහොමත් එක බේසික් එකනේ. ඉතින් දවසට ওই දෙකේම ඔය මොන විදියට දිව්වත් දවසට සාමාන්‍ය 350ක් ගහලා આવොත් ඔයාට සාමාන්‍ය හොඳ ගාණක් ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ 4000 වගේ ගන්න පුළුවන්. හැබැයි කමිෂන් දුවන අයට හම්බ කරගන්න තියෙන හොඳම කාලේ තමයි වින්ටර්. හේතුව තමයි වින්ටර් එකේ කට්ටිය දුවනවා අඩුයි සහ වින්ටර් එකේ ටිප් එකක් හම්බ වෙනවා. ඔය කමිෂන් බේසික් දුවන ඔක්කොටම ඉතින් කොහොම එකක් ටිප් එක හම්බ වෙනවා. මම කියන්නම් මම ඉස්සරහට කියන්නම් මට හම්බුණු ලොකුම ගාණ කීයද කියලා. අපේ කම්පැනියේ හම්බුණු ලොකුම ගාණ තමයි මට හම්බුනේ. ඒක මම ඉස්සරහට කියන්නම්. ඉතින් කෑම බීම එක ටිප් එකෙන් ෂේප් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය වින්ට් එකේ තමයි ටිප් එක වැඩිපුරම හම්බෙන්නේ. ඒ කියන්නේ මොකද සීතලේ දුවන අඩුයිනේ කට්ටිය. එතකොට සාමාන්‍ය අපිට දුවන්න තියෙන තාස් එක බෝල්ට් එක ග්ලෝව් එක. මම ගොඩක් දිව්වා තාස් එක. ඉතින් ටිප් එක ගොඩක් වින්ට් එකේ හම්බ වෙනවා. ඒ කට්ටිය අඩුවෙන්ද දුවන ඔයාලට එකම ගෙවල් වලින් ඒ කට්ටිය ටිකක් සාමාන්‍ය දෙනවා. එතකොට සාමාන්‍ය කෑම එක ඒ කියන්නේ දවසේ කෑම ගාන ටිප් එකෙන් කවර් කරගන්න පුළුවන්. නැත්තම් තෙල් එක කවර් කරගන්න පුළුවන්. ඔය දෙකෙන් එක්ක කෑම නැත්තම් තෙල් ඒ කියන්නේ දෙක එකක් ෂේප් කරන්න පුළුවන් සාමාන්‍ය. ඉතින් අඩුම ලේ 20ක්වත් දවසට අරන් එන දවස් තියෙනවා. ටිප් එක අඩුම ලේ 20ක්වත් හැබැයි මතක තියාගන්න. ටිප් එක මාරු සල්ලි විතරක් ලේ 3-4 කරන් ආපු දවසුත් මම තියෙනවා. හරි? මම මගේ ටිප් එක මම කියන්නම් මට පළවෙනි ඕඩරෙන්ම වැදුනේ. දවසේ පළවෙනිම ඕඩරේ උදේම හම්බුණු එකෙන් තමයි මට හම්බුණා ටිප් එක. ඉතින් අපිට කැමති වෙලාවක කමිෂන් දුවන අයට හොය හොඳක් තියෙන්නේ. අසනීපයක් වුණොත් ප්‍රශ්නයක් නැහැ ඉන්න පුළුවන්. අනිත් දවස්වල අපිට ඒක කවර් කරගන්න පුළුවන්. හරිද? හොඳක් තියෙන. හරිද? අපිට කැමති වෙලාවක ජොබ් එකට යන්න පුළුවන්. කැමති පැය ගාණක් වැඩ කරනවා. දැන් ඔයා හිතන්න මට අද පැය 24 වුණා දුවන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම දුවනා ඉන්නවා ගමන උදේ
උදේ 10ට ගියාපම ආය රෑ එන්නේ පාන්දර 3 4 සමහර ඉන්නවා. ආය පාන්දර 5 එන අයත් ඉන්නවා. එහෙම දුවන අයත් ඉන්නවා. එහෙම නැතුව එන අයත් ඉන්නවා. මම නම් එහෙම දුවලා නැහැ. මම උපරමුණොත් පැය 10ක් විතර තමයි දුවලා තියෙන්නේ. මම ඉතින් එහෙම දුවන්නේ නැහැ. මම දුවපිටියෙත් සර කියන්න. ඉතින් හොඳකට තියෙන්නේ අපිට කැමතිලා යන්න පුළුවන්. අපිට මේ ඩෙලිවරි ජොබ් එකම හොඳක් තියෙනවා. අපිට බයික් එකක් තියෙනවා. ඕන වෙලාවට කොහාට හරි යන්න පුළුවන් හදිසියෙක. මේ ඉතින් ඒ වගේ දෙයක් තියෙනවා. හොඳ පැත්තක්. මේ ජොබ් එක නිදහස්. ජොබ් එක පට්ට නිදහස්. හරිද? කවුරුත් අපිව පුෂ් කරන්න නැහැ. අවශ්‍ය ගාන ගැහුවා නම්. අවශ්‍ය ගාන කම්පැනි ගාන අවශ්‍ය ගාන ගැහුවා නම් එච්චරයි. එතනින් එහා මේකක් නෑ ප්‍රශ්නයක් නෑ. ටිප් එකක් අපිට හම්බ වෙනවා. එතන එහෙම දෙයක් තියෙනවා. නරකට කියලා දෙයක් තියෙන ඉතින් අපිට වින්ට් එකේ නරකට කියලා දෙන දෙයක් තියෙන්නේ. ඒක තමයි වින්ට් එකේ සියර කොට එළියේ. ඒ කියන්නේ ජොබ් එක පොඩි රිස්ක් එකක් තියෙනවා මොකද පාරෙම හින්දා. මොකද ඔය අලුතින් එන අයට මම කියන්නේ පරිස්සමෙන් ඒ කියන්නේ රුමේනියාවේ ඩ්‍රයිවර්ස්ලා හරියටම වාහන පදිනවා. ඒ කියන්නේ ගෑනු පිරිමි ආච්චි සීයා අය ආච්චිලා හැමර රෝද ඩ්‍රිෆ්ට් කරගෙන යන්නේ. රුමේනියාවේ හැටියක් ඇයි දන්නේ ඕන කෙනෙක් ඒ කියන්නේ එකම ඉක්මනටම ස්පීඩ් එක ගන්න මාර අවුමනාවක් තියෙන ඇයි දන්නේ නැහැ ඒක. සහ ස්පීඩ් පදිනවා. ඒ කට්ටිය ස්පීඩ් පදිනවා. හැබැයි ස්කොච්චර් ස්පීඩ් පැද්දත් අපේ ලංකාවේ වගේ පිස්සෝ වගේ පදින්නේ නැහැ. හරි ඒ කට්ටිය හරි නීතියට පදිනවා. ඒ කියන්නේ මතක තියාගන්න අපේ රටේ ලංකාවේ කහිරි අපේ රටේ හිතන් ඉන්නේ කියන්නේ ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ කහිර තියෙන්නේ වාහන එන වාහනේ නැවතුවප්පා ඉන්නනේ. එහෙම නැහැ. මේ රටවල් වල මේ යුරෝප් රටවල් වල කහිරට ඔයාලා හොඳින්ම අද තියාගන්න කහිරක් ඉස්සරහා තියෙනවා නම් අනිවාර්යෙන් බ්‍රේක් එකට අත තියන් යන්න ස්ලෝ කරන් පරිස්සමෙන් බලාගෙන යන දෙපැත්ත කහිරේ ආසන්නේ කවුරුත් නැතුව ඇති. හරිද? පයින්න කෙනෙක් කවුරුත් නැතුව ඇති. හැබැයි පැත්තකින් දාන් දුවගෙන එනවා. හරිද? ඒ කට්ටිය එන්නේ ෆෝන් එකේ. නැත්තම් සිගරට් එක අතේ. රුමේනියාවේ ඕකෝ මේක කෙල්ලෝ ගෑන් ළමයි ඔය ගෑනු කට්ටියම ෆෝන් එක අතේ තියාන ඔය සෙනෙක යනවා. හරි. මටත් වෙලා තියෙනවා සමහරවිට මම දාලා තියෙනවා කාහිරින් දානකොටම යනවා. ඉතින් කරන් දෙයක් නැහැ බයිනවා. පුයන්නන් යන වචන ටිකක් තියෙනවා. ඒක බයින ඉතින් අනන්තවත් අහලා තියෙනවා. කියලා ගහලා තියෙනවා අපිට. මට ඔය පොඩ අතට එහෙම දෙන්න ආත මම කියන්න ඉස්සරහට මේ ඒකින්ද කහිර සම්බන්ධව පරිස්සමෙන් මේ අනික තව දෙයක් නීති සම්බන්ධව කතාවේදී මම කතා කරන්න අනිවාර්යෙන් බලාගෙන හොඳ නැහැ කියන්නේ ඕක සමයකේදී අවරස්නය වැඩි පාරේ දුවන්න තියෙන්නේ ඇක්සිඩන්ට් වෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි වින්ට් එකේ තමයි දෙකම එහෙමයි වින්ට් එකේ පාර ලිස්සනවා ට්‍රැම්ප් එකේ යන ලයින් එක තියෙනවා රෝදේ දානික කෙලිය දාන බයික් වලට තියන්නේ රෝදේ දානකොට කෙලින්ම දාන්න ඇදේට ඒට මෙහෙට දාන්න යන්න බා ට්‍රැම්ප් ලයින් එක තියෙනවා ලයින් එක කෙලින්ම යන්න ට්‍රැම්ප් ලයින් එක නිකන් දත වගේ මොකුත් නැහැ ලිස්සනවා ඒක පට්ට විදිය ලිස්සනවා වතුර අනික මේ රුමේනියාවේ පාරවල් ලිස්සනවා හරි මන් දන්නේ මම ලංකාවේ පාරවලත් පැදලා තියෙනවා හැබැයි රුමේනියාවේ පාරවල් මාරිද ලිස්සනවා හේතුව ඒ කට්ටිය පාරට දානවා හොදන්න ෂැම්පෝ එකක් ඒ ෂැම්පෝ එකටද මුකේටද කියන්න මන් දන්නේ නැහැ හැබැයි පාර නම් මාර විදියට ලිස්සනවා ඒක න පරිස්සමෙන් යන්න වින්ටර් එකේදී පරිස්සමෙන්ම යන්න වින්ටර් එකේ යනකොට හයියෙන් යන්න එපා වැඩිය සාමාන්‍යයෙන් මම පදින කෙනෙක් පදින් වැඩි යන්න එපා වින්ටර් එකේදී වැටුනොත් මේ අතපය කැඩෙනවා හරි සමයකේදී ඒ වැටෙන එකයි වින්ටර් එකේදී වැටෙන එකයි වැටුනොත් සමයකේදී තුවාල වෙලා හරි බේරෙයි හරිද වින්ටර් එකේදී වැටෙනකොට කන්න මොකද මේ සීතලට මේව ගල් වෙලා තියෙන අපේ අස්ති ටික ගල් වෙලා තියෙන්නේ වැටුණ ගම කැඩෙනවා ඒක හරිද ඒකින්ද ඕන තරම් ඉන්නවා මේ අපි දන්න ඇක්සිඩන්ට් වෙලා මගේ ඇස් දෙකට දැකලා තියෙනවා අපේ කොල්ල ඇක්සිඩන්ට් වෙනවා ට්‍රැම්ප් එකට සමාලට අවු වෙන අය ඉන්නවා ඕන තරම් එහෙම තියෙනවා ඒකින්ද රිස්ක් එක ගන්න එක තමයි නරක දෙයකට තියෙන්නේ මුද නරක එක දෙකම තියෙනවා හරි
මම නම් ඩිලිවරි ආවේ මට ඔය තැන් ජොබ් වල තැන් වල වැඩ කරන්න බැරි මේක නිදහස් නේ කියලා තමයි ආවේ. ඉතින් හැබැයි ඒක ඒ විදිහටම තිබ්බා. හම්බ කරන්නත් පුළුවන් හොඳට. මහන්සි වෙනවා නම් හම්බ කරන්න පුළුවන්. මහන්සි වෙනවා කියන්නේ එළියෙන් දුවන්න ඕන. දුවන එක තමයි ඒක තමයි. මේ හොඳට හම්බ ගන්න පුළුවන්. මගේ පළවෙනි පඩියක් කියන්නම් පළවෙනි මාසෙම. පළවෙනි මාසේ මම 6000 ලේහා ඒ කියන්නේ පළවෙනි මාසයෙන් මම පෙබරවාරි 15 විතර අපි වැඩ පටන් ගත්තා. එතකොට වින්ට් එකේ හොඳට දිව්වා 50ක් මම මුලින් මං කියව පැද්දේ. මගේ අතට ටිප් එක නැතුව මම ඒ කාලේ අනිවාර්යෙන් ෆෝන් එකේ නෝට් එකක් දාගන්නවා. තිගිය තෙල් වියදම් ටිප් එක ගියක් හම්බුණාද ඒ ටික දාගන්නවා. මම පඩිය ගත්තා. මගේ ඕනනම් මං පෙන්ෂන් කරන්න පුළුවන් මේ කම්පැනි හිටපු තාමත් ඉන්න අයියලා ඉන්නවා. මේ 6400ක් ගත්තා මම දුවඩ කරලා. එක සතියක මං ගාලා තිබ්බා 3700 ගණන් දවස් 6ට. මොකද වින්ටර්කේදී හම්බෙන බෝනස් වැඩි. ඒ කියන්නේ අපිට තියෙනවා ඕඩර්ස් තියෙනවා කම්ප්ලීට් කරන්න ඕඩර් සාමාන්‍ය තාස් එකේ මං කියන තාස් එකේ ඕඩර්ස් 110ක් කම්ප්ලීට් කරපුවාම සාමාන්‍ය වින්ටර්කේදී හම්බ වෙනවා ලේ 1600ක් සතියට. 90ක් කම්ප්ලීට් කරපුවාම ලේ 1000ක් හම්බ වෙනවා. ඒවා ආය 50ක් කම්ප්ලීට් කරපුවාම ඕඩර් ඒ කියන්නේ තියෙනවා දවස් 4ට ඔය. ඒ කියන්නේ දවස් 4ට තියෙනවා දවස් 2කට ආය ඕඩර්ස් කම්ප්ලීට් කරන්න ඒ වගේ තියෙනවා. එහෙම මම 6400 ගණන් මම පඩිය ගත්තා. මට තව 900 ගණනක් තිබ්බා අතර හම්බුණු ටිප් එක. කෑෂ් ගත්තට හම්බුණා අය ඔන්ලයින් ටිප් එක දානවා. ඔන්ලයින් ටිප් එක දාලා තමයි ඔක්කොම 6400 ගණනක් තිබ්බේ. ඒ වගේ හම්බ ගන්න පුළුවන් දුවනවා නම්. ඊට පස්සේ අපි මොකද වෙන්නේ මේ ඇවිල්ලා මුල් කාලේ දුවනවා. දැන් කමිෂන් දුවනවා ඊට වෙනදී. ඇවිල්ලා මුල් කාලේ දුවනවා. හොඳට දුවනවා. ඒකලා ඉතින් අර තියෙන නිදහසත් එක්ක පිස්සු කෙලින්න ගන්නවා. කොල්ලෝ ටිකත් එක්ක යනවා, කනවා, බොනවා. ආතල් දානවා. ඒ කියන්නේ ඔය ඩිලිවරි කරන කොල්ලෝ ඔය මොන බුකරස් හැමතැනම යනවා. හැබැයි හැමතැනම ඔය ඇවිදිනවා. මමත් ඔය හැමතැනම ඇවිදලා තියෙනවා. ජොබ් එක ආතල් මොකද මුළු බුකරස්ම බලන්න පුළුවන්. සියලුම බුකරස් ඒරියාවකම බලන්න පුළුවන්. මේ එහෙම එකක් තියෙනවා. ඕක තමයි හොඳ නරක. සහ ඔය අනිවාර්යෙන් එනකොට ඔයාගේ ලංකාවේ ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරන් එන්න ඕනේ. ඉන්ටර්නැෂනල් කරන් තැන් දෙක තුනක් තියෙනවා. ඉන්ටර්නැෂනල් කරන් එන්න අවුරුද්දකට වැලිඩ් එක. සහ ඉන්ටර්නැෂනල් කරන් එන්න අනිවාර්යෙන්. තව මම ඔයාලට කියන එක කමිෂන් බේසික් ඒ ටික හරි. ඔයාලට කම්පැනියෙන් බයික් දෙනවා. සමහරවිට කම්පැනියත් එක්ක කතා කරලා 50 කියන් බඳන කම්පැනිත් එක්ක කතා කරලා කම්පැනි ඕකේ වුණොත් පිටින් මං කිව්ව ඔය ක්‍රිස්ටි කියලා කෙනෙක් ඉන්නවා ගන්න පුළුවන් සුකුණාය. මම ඕන සුකුණාගේ නම්බරේ මං මගේ යටින් මං අනිවාර්යෙන් දාන්න. සුකුණාගේ කිව්ව බයික් කරන්න ගන්න පුළුවන්. මොකද කරුණොත් එහෙම හදන්න කරන්න වෙනවා. හොඳයි. අදුම් ගැන වින්ටර්ගේ ටික හරි. අය රූල්ස් ගැන කිව්වොත් මම අර කිව්ව රූල්ස් වල පරිස්සමෙන් යන්න. වාහන සාමාන්‍ය අඩුගානේ ස්පීඩ් යන 60 70ටම පදිනවා. හරිද? පිස්සු ඒ කියන්නේ අපේ අයට පේන්නේ පිස්සු වගේ යනවා කියලා නෑ. කොච්චර ස්පීඩ් ගියත් වාහන මේ හරි නීතියට යනවා. අපිට බයිනවා. මොකද අපි නීතියට යන්නේ නෑ. අපේ ලංකාවේ නීතිය බදින්නේ අපේ තියෙන දෙයක් හරිනම් පාරවල් වල ඩිලිවර් කරන දැනගන්න පුළුවන්. ඒ අපි නම් මුල් දවස්වල ඕක යනවා. ඊට පස්සේ පේමන්ට් වලින් ඔය කඩාස් වෙනවා. ඒ ඕඩර් එක දෙන්න ඕනේ ඉක්මනට. යන්න පුළුවන් හැම පැත්තකින් මෙතෙන් දාලා යනවා. එතකොට ආයෙ පැති නෑ අපිට මොකුත් නෑ බයිනවා. බැනුම් නම් ආලා තියනවා. ඉතින් ආයෙ මොකුත් නෑ අපිත් බැනගෙන යනවා. හරිද? කිසි ගණන් නැහැ. ඉතින් ගණන් වැඩක් නෑනේ. අපිත් ඔය බැනගෙන යනවා යන්න මේ ඇක්සිඩන්ට් කරගන්න එපා. මොකද රුමේනියාවේ නිකම් වාහනයක පිරිමියෙක්ගේ වාහනයක ගෑවුණොත් පොඩ්ඩකට ගෑවිලා ඩැමේජ් එකක් වුණත් ඒ මනුස්සයත් එක්ක කතා කරලා දෙයක් කරගන්න පුළුවන්. හරිද? හැබැයි කෙලින්ම පොලිසියෙන් එනවා ඉතින් කෝල් එකක් දුන්නොත්. හැබැයි ගෑනු කට්ටියගේ වාහන ගාව ගන්නවා.
වාහනේ ගෑවිලා හීරිලා නැහැ කියන්නේ වාහනේ ගෑවෙන සද්ද ඇහෙනවා. එයාටත් ඇහෙනවනේ වාහනේ පොඩ අර වදිනකොට ගෑවෙන සද්ද ඇහෙනවා. හැබැයි හීරිලාවත් මුකුත් වෙලා නැහැ. වැඩක් නැහැ. අය වැඩක් නැහැ වාහනේ ළඟටවත් එන්න දෙන්නේ නැහැ ඔයාට. එලින්ම කෝල් එක දෙනවා. විනාඩි 5ක් ඇතුළත පොලිසියෙන් එනවා සයිරන් එකක් දාගෙන. මොකුත් නැහැ ආපු ගමන් කෙලින්ම බයික් එක නෙවා. එයාගේ කාර් එක ඔයාගේ බයික් එක. ඒක නිසා කෙලින්ම පොලිසියෙන් ඔයා ළඟට ඇවිල්ලා එහෙම දෙයක් තියෙනවා මේ කාගත් පැත්තක් ගන්න නැහැ. ඒ හොඳක් තියෙනවා. කාගත් පැත්තක් ගන්න පොලිසියෙන් පට්ට කියන්නේ මම දැකපු හොඳම පොලිසියක් ඒ කියන්නේ පොලිසිය රුමේනියා පොලිසිය ෆයර් එක පොම්පේරි අපෙත් ගිනි ගත්තා. ඔය සෙක්ටර් 4 එකේ ලංකාවේ සෙක්ටර් එකකින් තනක් ගිනි ගත්තේ අපි අපේ කොල්ල හතර පහ දෙනාගෙන් ටිකක් ගිනි ගත්තේ. හරියටම කෝල් එක දීලා විනාඩි 5ක් යන්නේ නැති පොම්පේරි ලොකු ට්‍රක් තුනක් ආවා පොලිසියෙන් ඔක්කොම නිවල කරලා ගියා හරියටම විනාඩි 5ක් කෝල් එක දීලා හරියටම විනාඩි 5ක වෙලාවට විනාඩි 5 තාම මගේ ෆෝන් එකත් ඇතුලේ પાස්පෝර්ට් සියලුම දේ ඇතුලේ තිබ්බේ කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. මේ පැත්ත නම් හොඳයි පොලිසියට යම කෝල් එකක් දුන්නා සෙනි කෙනා. ඔය රුමේනියාවේ ඉතින් කඩාගෙන යනවා පොලිසියෙන් අදාළ නැහැ කොහෙන්ද යන්නේ ට්‍රැම්ප් එකේ දන්නේ ඌව දාලා උන් සයින් දාන උන් කඩාගෙන ඔය ගොඩක් යන්නේ ඇක්සිඩන්ට් වල. තාම මේ ඔය ඇක්සිඩන්ට් වල පොම්පේරි එකක් එනවා. හරි ගෙදර කවුරු හරි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා අමාරුවක් වෙලා ඔය මේ අපි සමහරලට බලනවා මුල් දවස්වල එහෙම අපිත් බලනවා මොනවද මේ ෆයර් එකකින් එහෙම මේ කඩාගෙන යන්නේ මේ වින්ට් එකේ කොහෙද මුන් මේ කඩාගෙන යන්නේ කියලා බලනවා අපි ට්‍රක් මේ දෙක තුන නේ යන්නේ මේ අමලට යන්නේ එකමඩේෂන් වල ලෙඩෙක් වෙලා එහෙම ලෙඩෙක් ඉඳලා මොකක් හරි එහෙම දේවල් වලටත් යනවා. එහෙම දේවල් වලට ඇක්සිඩන්ට් එකක් වුණොත් අනිවාර්යෙන් එතනට එනවා. රුමේනියාවේ පරිස්සමෙන් ඇක්සිඩන්ට් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. රුමේනියාවේ ඇක්සිඩන්ට් වෙන අඩුයි වාහන. හැබැයි වෙන ඇක්සිඩන්ට් එක වෙනවා මොකුත් නැහැ කඩාගෙන කුඩු වෙලා යනවා වෙන කියන්නේ. සමහර කාර්යම කන්ඩම් වෙන්න වදිනවා. මොකද උන් ස්පීඩ් නේ. ඒ කියන්නේ එකෙක් මොකක් හරි කරන ගොම්කම කරනවා නැත්තම් උන් හරියට නීතියට යනවා. BMW අර වදිලා තියෙනවා ඉතින් හොඳ වාහන ඉතින් බුක්රස්ට් වල බලන්න පුළුවන් හොඳ වාහන තියෙනවා. බයික් ටිකක් කියමු හොඳ බයික් ටිකක් බලා ගන්න පුළුවන් සමයක එහෙම වාහන ටිකක් එළියට වටනවා වින්ටර් එක නම් බලන්න වෙන්නේ නැහැ. වින්ටර් එකේ මල පාළුයි. මේ ඉතින් නීති සම්බන්ධ මං කියේ කහයිට සම්බන්ධව අනිවාර්යෙන් පරිස්සමෙන් ඉන්න. ලයින් එකේ යනකොට ලේන් දෙක තියෙනවා. ලේන් දෙක යනකොට අපේ ලංකාව වගේ වංගුව දකුණු වම්මට වංගුව තියෙද්දි දකුණු පැත්තේ වම් පැත්තේ ලේන් එකට මාරු වෙන්න දකුණු පැත්තේ වංගුව දකුණු පැත්තට තියෙද්දි අය දකුණු පැත්තේ ලේන් එකට යන ගමන් මාරු වෙන්න එපා. හරි මොකද මේ මිනිස්සු නීතියට යනවා. දැන් ඔයා හිතන්න ඔයා යන පාරේ දකුණට පාර තියෙනවා. පාරේ දකුණට වංගුව තියෙනවා. ඉතින් අපේ ලංකාව වගේ ලේන් එකේ හිමීට මේ පැත්ත සිග්නල් මොකුත් නැහැ දානවා. හරි. එහෙම සිග්නල් වල මොකුත් දැම්මේ නැති වුණොත් ඔයා අනිවාර්ය සිග්නල් එක අනිවාර්යයි බයික් එකේ. වමන වාහනේ බද්දා රුමේනියාවේ සිග්නල් අනිවාර්යයි. සිග්නල් දාන්න තුන හරවන්න එපා. පිටිපස්සෙන් එන වාහනය කඩාගෙන යනවා. හරි ඒ වැදුනොත් ඒ වදිනවදිල්ලට මැරෙනවා අනිවාර්යෙන්. අතප්පයක් නම් කැඩිලම යනවා. ඒකින්ද පරිස්සමෙන් මොකද සමහරවිට මමත් එක දේවල් සමහරවිට කල්පනා කරගෙන එකේ වෙලා තියෙනවා මගේ 70ට 80ට ඇවිල්ලා මගේ ළඟත් ගොනා වගේ මම ওই පාරවල් එහෙම දාලා ධනිස් දෙක ළඟම නවත්තලා තියෙනවා කාර් එහෙම. ඊළ ඉතින් පූලා මෑන් කේක වැන යනවා. මාත් ඉතින් සෝරි කියලා ඉතින් යනවා. අනිවාර්යෙන් රූල්ස් කියන්නේ ඉන්ටර්නැෂනල් එක අතේ තියාගන්න. ඔයාගේ දැන් ගිහිල්ලා ඔයාලගේ ID එක අතට එනගම් પાස්පෝර්ට් එක අනිවාර්යෙන් අතේ තියාගන්න. අනිවාර්යයි પાස්පෝර්ට් එක කොහෙ ගියත් પાස්පෝර්ට් එක අතේ තියන් යන්න. කොහෙ ගියත් ඔයාලා પાස්පෝර්ට් එක අතේ තියන් යන්න. බයික් එක වදිනකොට අනිවාර්යෙන් ඉන්ටර්නැෂනල් එක කැබින් එකේ දාලා තියාගන්න. කලර් ලයිට් හුරු නැත්තම් කලර් ලයිට් වෙන්න අය මේ හුරු නැති අය එහෙම ඉන්නවනම් වාහන පිටිපස්සෙන් තියාගන්න. කලර් ලයිට් එක ඉස්සරහටම ගිහින් නවත්තන්න එපා. වාහන අස්සෙන් ප්‍රශ්නයක් නැහැ. රුමේනියාවේ බයික් වලට දෙනවා. ඒ කියන්නේ මේ යුරෝප් වල බයික් වලට තැන දෙනවා. හේතුව තමයි ඔයා දැන් පොලිසියෙන් වුණත් මට වුණත් අපි යනකොට ඔය දැන් ලේන් දෙක කලර් ලයිට් එකේ වාහන ටිකම ලේන් දෙක නවත්තලා එක්කව වම් පැත්තෙන් දාගන්න නැත්නම් වාහන මැදින් දාගන්න. මැදින් දාගෙන ඔයාට ඉඩ දෙනවා ඒක යන්න. හරිද?
ඉඩ දෙන්නේ නැතුනොත් ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි බයින් එනවා නම් ඒක බයින් එනවා නම් කිසිම මේකක් නැහැ. මොකක් හරි කිව්වොත් මම නම් බයිනවා. මම දන්නේ ඉංග්‍රීසි කැලේ ඉඳලා බයිනවා. මේ පොලිසියෙන් වුණා ඔයා එනවා නම් ඉස්සරහා පොලිස් වාහනේ දැන් ට්‍රැෆික් එකේ නවත්තලා තියෙනවා නම් ඔයා මැදි වාහනයෙන් දාගෙන වාහනයෙන් දා කඩාගෙන යන්න එපා. හරි? යන්න එපා. අපි කරලා තියෙන දේවල් ඔය දන්නවා ඒකින්ද මේ හිමීට දාගෙන යන්න අනිවාර්යෙන් වාහන අයින් කරලා ඉඩ දෙනවා. වාහනේ හදිස්සියේ කට්ටිය සමාල්ලයට සමාරවුන් ඉන්නවා මම ජරා යකුයි දෙන්නේ නැහැ. වාහන ලං කරලා තියාගෙන දෙන්න. අන්න කෙලිම සමාල්ලයට තට්ටුවක් දානවා වාහනේ. ඒතර මල පයින්නවා. වාහනේ තට්ටුවක් දාපුවම පොඩි තට්ටුවක් දාපුවම මල පයින්නවා. මේ පරිස්සමේ ඉන්නවනේ ජිප්සි කියන උන් අරගන්නමයි එන්නේ. මේ ගහගත්තත් කවන්න කියලා ගහනවා. ඒක තමයි අපිරියමදී. හරිද? මේ ඊට පස්සේ පොලිසියෙන් උනත් අයින් කරනවා. අපි යනවා දැක්කොත් මේකෙන් පිටිපස්සෙන් වාහන අස්සෙන් දාගෙන හිමීට එනවනම් පොලිසියෙන් උනත් අයින් කරලා ඉඩ දෙනවා. පොලිසියෙන් මාරු විදියට මේ ඒ උනාට මේ ඩිලිවර් කරන කොල්ලොන්ට chance දෙනවා. හැබැයි මේ මම නම් මේ වෙනකන් ඔය පැත් දෙක දවසක් මම නවත්තන්න කිසිම දෙයකට මම නවත්තන්න නැහැ. මට අනන්තවත් ඔය ඉඩ දීලා තියෙනවා. කතා කරනවා පොලිසියෙන් කතා කරලා කැම තියනවා දානවා. උඹේ කැම තියනවාද කියලා අහනවා. මේ ඉතිනා වෙලා ඉතින් උන්ගේ කතා කරලා යනවා. උන් ගොඩක් සමහරව ඉංග්‍රීසි දන්නේ නැහැ. මේ හොඳයි. මේ වාහනේ යන්න ඔයාලට මුලින්ම ඔය දැන් අපිට පදින්න තියෙන දකුණෙන්නේ. ඒකින්ද ඔයාලට පාරවල් රවුන්ඩ් බවට් එහෙම හොරු නැහැ මුලින්ම යනකොට. ඒකින්ද හොඳම දේ තමයි කලර් ලයිට් එකේ ඔයාලා කවදාවත් ඩිලිවර් කරද්දී නම් හරිද ට්‍රැෆික් එකේ ඉඳලා ට්‍රැෆික් එක දැන් මම කලර් ලයිට් එක මාන ඉස්සර වාහන 10ක දෙනවා. ඔයා එතනම පිටිපස්සේ ඉඳලා වාහන ටික යනකන් ඉඳලා යන්න ඕඩර් එක දෙන්න හිතුවොත් නම් ඔයාට අඩුම පැය 13කටවත් ඔයාට 350 400ක් නම් ගහලා එන්න වෙන්නේ නැහැ. වාහන අස්සෙන් හිමීට දාන් යන්න දෙපැත්ත පොලිසිය නැත්තම් ඉතින් ෂේප් එකේ පේමන්ට් එක දාන් යන්න අපි නම් ඉතින් පේමන්ට් එකෙන් යනවා. මම නම් යනවා පේමන්ට් එක ගන්නේ යමතරින්ම යනවා. ඒක හුරු වෙනවා ටික දවසක් ගියාම මේ ගානක් නැහැ. හරිද? මේ කලර් ලයිට් තියෙන තැන් වල එහෙම රවුන්ඩ් ද බෝඩ් එකේ පාරවල් හුරු නැති වුණොත් ඔයා කරන්න ඉස්මීට ගිහිල්ලා වාහන දෙකක් හරි වාහනයක් හරි පිටිපස්සේ තියාගන්න. හරි? හැම වෙලේම ඔයා දකුණේ අයිනෙන් නවත්තන්න පුළුවන් තරම් බයික් එකේ දකුණේ අයිනෙන්ම යන්න. හරිද? ඔයා මැදින් ට්‍රැෆික් එකේ ගිහිල්ලත් මොනවා වුණත් බයික් එක අනිවාර්යෙන් යන්න ඕනේ මේකෙන්. තා හයිවේ එක තියෙනවා. සමහරවිට වදිනවා ඕඩර් වලල්ලෙන් එළියට. ඒතර හයිවේ එක සෙට් වෙනවා. ඔයාට GPS එකේ තියෙන්නේ බයික් නෑ. ලංකාවේ බයික් මට මතක නැහැ තියනවාද කියලා. රුමේනියාවේ නම් බයික් නෑ. කාර් ලේන් එක පෙන්නන්නේ. ඒකේ යන්න බෑ. වලල්ල තියෙනවා. වලල්ල තනිකරම තියෙන්නේ හයිවේ එක නෙමෙයි. වලල්ලෙන් එළියට යන තැන තියෙනවා හයිවේ එක. සාමාන්‍යයෙන් සෙට් වෙන්නේ නැහැ. හරිද? මේ යනකොට හැම වෙලෙම පාරේ දකුණු පැත්තේ උඩරිම අයිනෙන් යන්න. හරිද? අයිනෙන් යන්න 50 එම යන්නේ නැහැ නේ බයික් එක යන්නේ 40ට. එහෙනම් පුළුවන් තරම් අයිනෙන් යන්න. ඔය වෙලාවට ඇක්සිඩන්ට් වලින් පුළුවන් තරම් අඩු කරගන්න තරමට හොඳයි. හරි? මොකක් හරි වුණාම ඊට පස්සේ එන කරදරේ මං කිය අර ගෑනු කෙනෙක් ගියම් බයික් එකේ මමත් දවසක් යනකොට කොල්ලෙක්ගේ ගෑවුණා පොඩ්ඩක් බයික් එකේ. ඈනි කෑ ගහනවා. මම බලනකොට ගිහිල්ලාවත් මොකුත් එන්න දෙන්නේ නැහැ. ඈනි බයිනු. බොලාහනේ ළඟට. ඊට පස්සේලා පොයන්නේ පොලිසියෙන් කතා කරා. පොලිසියෙන් ආවා. ආව ගමන් කොල්ලා ළඟට ආවේ ගෑණි ළඟ නෙමෙයි ආවේ කොල්ලා ළඟට ආවේ බයික් එකේ හින්දා. ඒ කට්ටිය මොනවා වුණත් ඒ තැන දෙනවා. ගෑනු කෙනා කතා කරලා කිව්වත් වාහනේ හැප්පුවා කියලා කෙලින්ම ආවේ බයික් කෙනාට ඇවිල්ලා ඇහුවේ ඔයාට ඇම්බියුලන්ස් ප්‍රශ්නයක් මොකුත් තියෙනවද ඇම්බියුලන්ස් එකක් ඕනද කියලා. එහෙම ඇහුවේ. ඇම්බියුලන්ස් ඕනද කියලා ඇහුවා කොල්ලා කිව්වා ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට පස්සේ ගෑනු කෙනා ළඟට ගියා. එයාට මොකද කියලා ඇහුවා. එයාට ප්‍රශ්න නැහැ කිව්වා. කියලා කතා කරලා ගෑනු කෙනා කිව්වා බලන්න. එයාලා බලන්නේ නැහැ. හරිද? ලංකාවේ වගේ මේ රෝද අඳින්න පාරේ රෝද අඳින්න අරවා මෙව මොකුත් නැහැ. ඇක්සිඩන්ට් එකක් වුණොත් ඒකට අයින් කළා නවත්තනවා. එහෙම ප්‍රශ්න එකක් තියෙනවා. මේ විස්තරේ කියන්න තියෙන්නේ. ඊට පස්සේ එයාලාට විස්තරේ ගෑනු කෙනාගෙනුත් ඇහුවා. ඒකලා අපේ අත කොල්ලාගෙනුත් ඇහුවා. ඊට පස්සේ පුළුවන් තරම් පොලිසියෙන් නැතුව චෙක් කරන්න නැත්නම් පොලිසියට ගිහිල්ලා අඳින්න ඕනේ. ට්‍රිට් පව අන්ට්‍රිට් අඳින්න ඕනේ මේ. මොකද උනේ ඇක්සිඩන්ට් එක කොහොමද අරකයි මෙයා කියන්නේ. ගෑනු කෙනාටත් වෙනම දවසක එන්න කියනවා. වාටත් වෙනම දවසක එන්න කියනවා.
ඒ කවුරු ගියද දෙපැත්තම වෙලා එහෙම කරගන්න. සමානලට අවුල නැහැ. මම හැප්පිලාම නැහැ. මං හැප්පිලාම නැහැ. දවසක් මුල්ම දවස්වල තව දෙයක්. අපේ වගේ ගිහිල්ලා අර අපේ භාෂාවෙන් කියන පුක මූණේ තියා ගන්නවා කියන. හරිද? මේ මූණ අපේ වාහනේ මූණ ඉස්සරහානේ පුකේ තියා ගන්නවා කියලා කියන භාෂාව. සෝරි ඒ භාෂාවට. එහෙම කරන්න යන්න එපා. මොකද රුමේනියාවේ මිනිස්සු කවදාවත් ඒ කියන්නේ රුමේනියාවේ දන්නේ මේ යුරෝප රටවල් ළඟ තියන් යන්නේ නැහැ. ඒ කට්ටිය සාමාන්‍ය පරතරයක් තියන් යන්නේ ඉස්සරහා වාහනේ මොකුත් නැහැ. ඒ කට්ටිය ගියා හදිසියක් වුණොත් එහෙම වාහනේ බ්‍රේක් ගහපු ගමන් සෙනික රිවර්ස් කරනවා. හරි. ඒ වෙලෙම සෙනික රිවර්ස් කරනවා. මට ඔය වුණ දෙයක් මුල්ම දවස්වල ගිහිල්ලා ඒ කාර් එක හරවන්න සිග්නල් දා ඔක්කොම කළා මම ළඟට ගියා. එයාට මොකක් හරි එක්කන එයා රිවර්ස් කරා මගේ ඉස්සරහා ගාඩ් එක ගලවගෙන ගියා. අය එයාරන් තව එක දවසක් මම යාළුවත් එක්ක කෝල් එකේ ඉඳලා මේ කෝල් එකේ ඉඳලා මට දකුණට දාන්න තිබ්බ දකුණට දානකොටම මම බලනකොට මොකුත් වාහනයක් තිබ්බේ නැහැ. පොඩි පාරක් තියෙනවා මේ ෆ්ලොරස්කා පැත්තේ. ෆ්ලොරස්කා ඉඳන් අපි ඕල් ටවුන් එනකොට සෙට් වෙන තැන. මම මෙහෙම බලනකොට තිබ්බේ නැහැ. මම ඒකට නිකමට ෆෝන් එක බලුවා. මොකද අපි ෆෝන් එක අතේ කවර තියෙනවා. ඒ කවර ලේවිස්සක්ද තියද්ද වෙන්නේ කවරේ. මේ ගන්න පුළුවන් වල. මේ හොරගම් කරන්න යන්න එපා. අපේ හොරගම් කරනවා. ගේල් ඉහලා සාක්කුවල දාන් යනවා ටැග් ගලවලා. හොරගම් කරන්න යන්න එපා. මේ ඉතින් මම ෆෝන් එකම එකලා බැලුවා GPS එක නිකන් බලනකොට මම ආයෙ කලිස්සා බලනකොටම වාහනේ සෙන්නිකයිලා උන් හයි ස්පීඩ් නේ. පාටි එකට යන උදේ පාටි එකට යන මේ කබල් එක. ඉතින් නැවතුවා මම කියන්නේ මට කරගන්න දෙයක් නැහැ. මම බ්‍රේක් එකනොත් දකුණු පැත්තේ මම බ්‍රේක් කැල්ලුවේ නැහැ. ඇක්සලරේටර් රේස් වේ කියලා. වම් පැත්තේ අල්ලන්න අතට යන්න යවා ගන්න බැරි වුණා වාහනේ ඇවිල්ලා. මම එහෙම වෙලාවට හිමින් ගියේ. එහෙම ඒ වාහනේ බොනට් එක උඩට වැටුණා. පොඩ්ඩක් හීරුණා. ඔයලා කුණා මගේ ඉන්ෂුරන්ස් එකේ පොලිටික නුව කරගෙන මම යා කොහොම විස්තර යන ඉන්ෂුරන්ස් නුව කරගෙන ගම මුලින්ම ඉතින් වචන දෙක තුනක් කියලා පූලාර ගමිය කියලා වෙන්න පස්සේ අවුලන්නේ නැහැ. අපේ ලංකාවේ ගහ මරා ගන්න එහෙම කිසි දෙයක් එන්නේ නැහැ. ඔයාලා ගහ මරා ගන්න යන කිසි දෙයක් බයින්න කරන්න යන්න නැත්නම් මේ මිනිස්සු සහයෝගයෙන් වැඩ ටික කරගෙන පාඩුවේ මොන මගුල මොන ඇක්සිඩන්ට් එක කොයි විදිහට අපේ වැරද්දද යාලා වැරදුනොත් සහයෝගයෙන් කතා බහ කරලා එහෙම යනවා. අපේ වගේ මේ වටපිටාව ඇවිල්ලා බලනවා. හැබැයි බලන්නේ නැහැ. ඔය ඇවිල්ලා එතන ඇක්සිඩන්ට් එකක් කළා මැරලා වුණොත් වටපිටාව එක මිනිහෙක්වත් එන්නේ නැහැ ළඟට. හොඳම දේ තමයි ඔය ඇම්බුලන්ස් එකට කෝල් එකක් දෙන එක. හරි. නැත්නම් වගේ කම්පැනි එකට කෝල් එකක් දෙන කම්පැනි ඇම්බුලන්ස් එකට කෝල් එකක් දෙන තමයි හොඳම දේ. ඉතින් ඕන් ඔය වගේ දේවල් තමයි නීති සම්බන්ධව කියන්නේ ඔය ටික තමයි මම මතක විදියට. ඉතින් ආය මම වැඩ කරන්න යන වෙලාව සාමාන්‍ය පීක් එක පටන් ගන්නෙ Apple පීක් එක පටන් ගන්නෙ උදේ 11ට. හරි 10ට 10 තමයි. 10 තමයි පීක් එක පටන් ගන්නෙ. සාමාන්‍යයෙන් සමහර අය උදේ 8ට විතරක් යනවා. 8ට විතර ගිහිල්ලා මේ වැඩ කරන්න අය තියෙනවා. හැබැයි ඒ වෙලාවට ගෙවන ගාන අඩුයි. දැන් ඔය හිතන්න කිලෝමීටරයට කිලෝමීටර් දෙකට ලේ 8ක් 9ක් ගෙවනවා නම් ලේ 10ක් ගෙවනවා කියන්නේ පීක් එක ඒ කියන්නේ උදේ 10ට 8ට උදේ 8 විතර ගිහිල්ලා පැය කිලෝමීටර් දෙකට ලේ 10ක් විතර ගෙවනවා. හැබැයි 10න් පස්සේ 11න් පස්සේ වගේ ගියොත් සාමාන්‍ය දවල් 2 විතර වෙනකම් දෙක විතර නම් ඒ ටයිම් එක ගියොත් මේක තමයි ලේ 10 ලේ 13ක් විතර ගියන්න පුළුවන්. 13ක් 14ක් විතර. බෝල්ට් එකේම තමයි බෝල්ට් එකේ සමාන දවස් තියෙනවා. වෙයි දවස් වලට මාර විදිහටම ගෙවනවා. හරි. තාස් එකත් හොඳයි. තාස් එක නෑ හැබැයි පිකප් එකට ගෙවන්නේ නෑ. හැබැයි ඕන තැනක ඕඩර් දෙනවා. බෝල්ට් එකේ පිකප් එකට එහෙම හම්බ වෙනවා. අට ග්ලෝව් එකේ පිකප් එකට ගෙවන්නේ නෑ මට මතකයි. මට මතක නෑ හරියටම. තාස්සගේ ප්‍රශ්නේ තියෙන රෙස්ටොරන්ට් වලට ගිහිල්ලා බලන් ඉන්න ඕනේ. මොකද මේ කට්ටිය මුලින්ම හදන්නේ අපි ඒක ඒ දවස්වල මුලින්ම හැදිය ග්ලෝව් එකේ බෝල්ට් එකේ ඕඩර්ස් තමයි මුලින්ම හදන්නේ. මැක්ඩොනල්ඩ් එහෙම අම්මෝ මැක්ඩොනල්ඩ් එහෙම රහෝවා මැක්ඩොනල්ඩ් එහෙම යන්න එපා. අදිසි රහෝවා මැක්ඩොනල්ඩ් වල එහෙම රෙස්ටොරන්ට් මේ
ඕඩර් එකක් එහෙම දුන්නොත් රහුව එකේම යන්න එපා. ඊට වඩා හොඳයි ඕඩර් එක කැන්සල් කරන එක. මොකද මම ජරා යක්කඩියක් ඉන්නේ. අනිත් මැක්ඩොනල්ඩ් වලත් එහෙමයි මේ. ඒ කියන්නේ ගොඩක් රහුව එකේ පිපරා එකේත් ඒ වැඩේ කරනවා. පිපරා එකේ කරනාට පිකප් එක දාලා ඉවරලා ඕඩර් එක නෑ හදන්න බෝල්ට් එක එහෙම බෝල්ට් එක යට ගෙවනවා. මොකද වේටින් වලට ගෙවනවා බෝල්ට් එකේ. මේ ඕඩර් එක පිකප් එක දාලා උන් හදන්න ඒ පිකප් එක දාලාම හදන්න. තාස් එකේම ගෙවන්න ඒක තාස් එකකින් මේ රෙස්ටුරන්ට් එකෙන් මේ ගෙවන්නේ නෑ මේ ඩිලිවර් කරන කෙනාට ගාන. බෝල්ට් එකෙන් ගෙවනවා. ඒ කට්ටිය විනාඩි 15ක් විතර දෙනවා ඒ කට්ටියට. ඒ ඕඩර් එක හදන්න ඒ විනාඩි 15ට වඩා වැඩිපුර ගියොත් ගෙවනවා ඒකට. බෝල්ට් එකේ. ග්ලෝව් එකේ ගෙවන්නේ නැහැ. හැබැයි ඉස්සර ග්ලෝව් එකේ බෝල්ට් එකේ තමයි මුලින්ම ඕඩර්ස් හැදුවේ. තාස් එකේ ඕඩර් එක මුලින් ආවත් පරකේ අර දෙකේ පස්සේ ආවත් ඒකදී පස්සේ ග්ලෝව් එකේ ඕඩර්ස් දෙන්නේ නැතුණා. බෝල්ට් එකේ ඕඩර්ස් තමයි මුලින්ම ආදා. බෝල්ට් එකේ එහෙම හොඳක් තියෙනවා. රෙස්ටුරන්ට් එකේ යන්න කලින්ම ඕඩරේ මේ හදලා තියෙනවා. හරිද? ඒකින්ද ඒක බෝල්ට් එකේ එහෙම හොඳක් තියෙනවා. හැබැයි බෝල්ට් එකේ ඕඩර්ස් හොයාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ රෙස්ටුරන්ට් එකේම තියා ලං වෙලා යන්න ඕනේ. තාස් එකේ ප්‍රශ්නයක් නැහැ. තාස් එකේ ඕන තූත්තු කුඩියක් ගියත් අමාලට මට හම්බෙලා තියෙනවා. මට ඒක ඕඩර් හම්බෙලා තියෙනවා මේ. ඒක නම් පිස්සුවක් තාසේ. මම හිටියේ බනීසා. හරිනම් බනීසා පාලමුඩේ හිටියේ. මෝල් එක ඉස්සරහා දෙන පාලමුඩේ හිටියේ. මට මම වලල්ල පැත්තට ගිහින් එන ගමන් මට වැදුනා ඔටෝ පැණි පැත්තේ නම් මං එනවා. ඔටෝ පැණි ඉඳන් එනවා පාලමුඩේ. මට වැදුනා ඕඩරේ මට ගන්න තිබ්බේ සෙක්ටර් 3 එකේ. 3 එකේ මට මතක නැහැ. කොහමද කැරිෆෝ එකකින් ගන්න දී සෙක්ටර් 3 එකේ කැරිෆෝ එක මට ඒක මතක නැහැ. එතන මොකද්ද මේ ටිටාන් කැරිෆෝ එක ගන්න තිබ්බේ කිලෝමීටර් 13ක් තිබ්බා යන්න. දෙන්න තිබ්බේ කිලෝමීටර් 1 ගානක් මට ගෙවන්නේ ලේ 7යි. ඒවා කැන්සල් කරන එක හොඳයි මේ බොරු වැඩ ඒවා යන්නේ. ඒ කට්ටිය මේ මොකක් හරි ඇප් එක යවු. තාස් එකේ ප්‍රශ්නයක් තියෙන ඕන තරම් කිලෝමීටර් 5 හරි කමන්න ගිහින් ගන්න දෙනවා. එහෙම එකක් තියෙනවා. මම ගොඩක්ම තාස් දිවි. තාම මම ගොඩක්ම දිවි ඔය බනීසා පිපෙරා ෆ්ලොරෙස්කා ඔය පැත්තේ තියෙනවනේ. ඔය ඒරියා එක යනවා නම් වල හොඳම ටයිම් එක තමයි උදේ 10ට විතර යන්නේ. හරිද? 10ට විතර යනකොට ඔය ටිකේ තමයි ඔෆිස් ටික දෙන්නේ. ඒ කියන්නේ බුකරස්ට් වල ඉන්න හොඳම ඒ කියන්නේ රිච් ෆැමිලි ටිකේ ඉන්න පිපෙරාවල. හරිද? මට මම ඉස්සරහ ගියා නම් මට හම්බුන ටිප් එක ගන්න මට පිපෙරාවලින් හම්බුනේ. රිච් ෆැමිලි ටික ඉන්න පිපෙරා පැත්තේ. පිපෙරා වල තමයි ඉන්නේ ගෙවල් ටික එහෙම තියෙන ඔය පිපෙරා පැත්තේ. හරිද? සෙක්ටර් 2 එකේ ජිප්සි සෙට් එකක් ඉන්නවා. 1 එකේම 3 එකේ සාමාන්‍ය පවුල් ටික ඉන්නේ ඔය සෙක්ටර් 3 එකේ. 4 එකේ නම් ගන්න දෙයක් නැහැ තනිකර ජිප්සි. රහුව අයම කියන්නේ තනිකර මැක්ඩොනල්ඩ් එකේ ජිප්සි විතරයි තනිකර. මේ ජිප්සිත් එක රණ්ඩු වෙන්න යන්න එපා. ජිප්සිත් එක ප්‍රශ්න දාන්න යන්න එපා. කෙල ගහනවා. උන් නිකන් ගියත් උන් කෙල ගහන්නද ඒ කියන්නේ. අපි S2 කට දාගලා තියෙනවා මේ තරුණ සාමාන්‍ය කෙල්ලයි කොල්ලයි කපල් එක කියලා පේනවා කතා කරද්දී අවුරුදු 20 21 22 විතර ඇති. කොල්ලා කෙල්ලට කෙල ගහනවා. මූණට. මගේ S2 කට දාගලා තියෙනවා කෙල ගහනවා. ඒ උන්ගේ ඒ කියන්නේ රොමේනියන් උන්ගේ තියෙන ජරා ගතිය. රොමේනියන්ගේ ක්වොලිටියක් නැහැ නේ. කියන්නේ රොමේනියන් ඔරිජිනල් රොමේනියන් ඉන්න පට්ට ක්වොලිටි හොඳයි. හොඳ මිනිස්සු අර පාලමුනේ උන් ඉන්නවනේ ජිප්සි උන් පට්ට චාට. හැබැයි මට ධාන ටිප් එක හම්බෙන්නේ ඔය ජිප්සි උන්ගේ නොයි. සාමාන්‍ය උන්ගෙන විතරයි. ඔය හොඳ මුන්ගෙන් ටිප් එක නම් හම්බෙන්නේ නැහැ. ඔය හොඳම ඒ වගේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඩිලිවර් කරන ජොබ් එකේ හොඳක් තියෙන්නේ. රුමේනියාවේ තියෙන සුපිරිම ඇපාර්ට්මන්ට් එකේ ඉඳන් ජිප්සි උන්ගේ කර ගෙවල් වලට යනකම් වඩා යන්න හම්බ වෙනවා. හරිද? සුපිරිම ඇපාර්ට්මන්ට් තියෙනවා. අතකොට යනකොට බලා ගන්න පුළුවන්. ඒ වගේ කෙලින්ම තේරෙනවා හොඳම ඇපාර්ට්මන්ට් එකකින්. හොඳම ඇපාර්ට්මන්ට් යන්න පුළුවන්. ඒ කියන්නේ රුමේනියාවේ තියෙන හැම තැනකම සුපිරි තැන් වලට යන්න පුළුවන්. ඒ වගේම ඩිලේ ගම්මන මගේ යාළුවෙක් ඉන්නවා. මෙයා පොඩ්ඩක්
කයිය කියන්නේ මිනිහා අර එකෙක් කතා කරනවා කියවනවා ඉතින් අන්තිමටම දැන් කම්පැනි එක පටන් අරන් තියෙන්නේ මේ ඕඩර් එකක් දෙන්න ගිහිල්ලා ගෙදර ඇත්ත එක නිකන් කතා කරලා හම්බුනේ මේ මහත්තයත් එක්ක කතා කරලා අන්තිමට මෙයාගේ වයිෆ් මේ කට්ටිය ගෙන්නනවා කියලා දැන් කට්ටිය ලංකාවෙන් ඉඳන් ගෙන්නනවා ඒ වගේ chance තියෙනවා chance හම්බුන අය යොමු ඉන්නවා මේ නියම එකක් තියෙනවා ඉතින් පීක් ටයිම් එක කිව්වොත් මම වැඩට යන්නේ සාමාන්‍යයෙන් 11ට විතර මුල්ම දවස්වල ගියේ 10ට 10 ඉඳන් මම රෑ 10 තමයි කියන්නේ 10 රෑ 10න් පස්සේ දුවල වැඩක් නැහැ ගෙවන්නේ නැහැ යනවා නම් උදේ 10 ඉඳන් රෑ 10 වෙනකන් යා වැඩ කරන්න ඉතින් යනවා 10 වැඩක් නැහැ ගෙවන්නේ නැහැ ඒක තමයි හොඳම ටයිම් එක හරි මම නම් ඉතින් අපි නම් ඔය පස්සේ අන්තිමට යන්නේ 12ට විතර ඒකලා 10ට විතර එනවා නිදාගන්නේ 3ට විතරයි පිස්සු කරලා කට්ටියත් එක්ක කාලා බීලා ඉඳලා ඔක්කොම කරලා 3ට විතර ආයේ එහෙම ලයිෆ් එකක් තියෙනවා ඒ උනාට ඔයාලා දුවන්න අනිවාර්යෙන් උදේ 10 ඉඳන් රෑ 10 තමයි හොඳම ටයිම් එක දුවන්න පුළුවන් නම් යන්න පිපර බනිසා පැත්තට යන්න පිපර බනිසා පැත්තට හැබැයි ඉරිදට යන්න එපා සෙනසුරාදාට යන්න එපා හරි මොකද ඒ ඔෆිස් ටයිම් මේ වීක් ඩේස් වල තමයි හොඳ ඒ පැත්ත. මොකද ඔෆිස් ටික තියනවා මුලින්ම උදේ 10ට විතර පුළුවන් නම් 9ට ගියත් අවුලක් නැහැ. ඉතින් අර ගෙවන ගාන අඩුයි. යන්න පුළුවන් නම් ඔයාට මේ ටයිම් එකේ ඔෆිස් ටිකට ඕඩර්ස් ටික වදිනවා ළඟ සෙනික. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් try කරන්න පැය 3ට 100 ගහන try කරන්න. හරි? ඒක පහු වෙනකොට සාමාන්‍යයෙන් පැය 9ට 350 400 ගහපු ටයිම් වදිනවා. ඉතින් ඒක ඉක්මනට යන්න ඕන හැබැයි. කෝල් එක කවදාවත් කෝල් එකේම යන්න එපා මේ ඔළුවෙම වෙනස් වෙනවා. පරිස්සමෙන් ඒක යන්න. ඒකට අනිවාර්යෙන් මේ Bluetooth එක පාවිච්චි කරන ඩිලිවර් කරන කෙනෙක් ඒක තමයි හොඳම දේ. මොකද කස්ටමර්ස්ලාම කතා කරනවා. ඒතර ෆෝන් එකේ අතින් ගලව ඉන්න බෑ. මේ ෆෝන් එකට මේ උඩ ගහ ගන්න පුළුවන් ඒකේ. මන්න අතේ තියෙන එක ලේසියි. මොකද ගලව ඉන්න දෙයක් නැහැ. ටච් කරන්න එහෙම පුළුවන් සා මේ Bluetooth එකක් පාවිච්චි කරන එක ලේසි. ඔක තමයි පීක් ටයිම් එක වැඩ කරන කස්ටමර්ස්ලා. කස්ටමර් අත්දැකීම් නම් තියෙනවා මාර විදියට මේ සමහරව මතක නැහැ මේ. හොඳ දේවලුත් තියෙනවා මේ චාටර් දේවලුත් තියෙනවා මේ රණ්ඩු වෙලා අපේවත් තියෙනවා. මොකද මේ ප්‍රධානම දේ තමයි අපි ඕඩරේ අරගෙන ඕඩරේ බෑග් එකේ මේ හැලෙන්නේ එහෙට මෙහෙට යන්නේ නැති විදියට දාගන්න. ඒක දාගන්න පරිස්සම් ඕඩරේ පරිස්සම් ගන්න පුළුවන් තමයි. ඒ උදේට එහෙම වදිනවා ස්ටාර්බක්ස් වලින් එහෙම කොෆි එහෙම. මන්නම් කරන්නේ කස්ටමර්ට පේන්නේ නැහැ සමහරවිට කකුල් දෙකෙන් තතාද කරගෙන ඔය තමයි එකක් එහෙම සෙට් වෙනවල් තියෙනවා. එතකොට සමහරවල් shopping එකේ අර shopping එක වගේ දාලා බෑග් එක වගේ දාලා දෙන්නේ. මම නම් ගන්න කකුල් දෙකේ යට. සම කකුල් දෙකෙන් තද කරලා shape එක කියලා කස්ටමර්ට පේන්නේ නැති වෙන්න එතනින් මීට අරගෙන ටිකක් හරි එක්ක apartment එක හරි එම රැන යන්නේ. මොකද බෑග් එකේ තිබොත් වැටෙනවා. බෑග් එකේ තියෙනවා පිටිපස්සේ අර පටි එහෙම අරවම වුණා මේ. බෑග් එකේ ඇතුලේ තියෙනවා කාමර වගේ. ඒව හදාගන්න. ඒක හදාගන්න පුළුවන්. ඕඩරේ පරිස්සම් ගන්න සමහර වෙලාවට ඕඩරේ බල්ලා ගන්න හොඳ රෙස්ටොරන්ට් එකේම පිස්සුනට මට එහෙම වෙලා තියෙනවා රෙස්ටොරන්ට් එකේම ඔය මැක්ඩොනල්ඩ් KFC උන් එහෙම මේ ඕඩර් එක තියලා උන් ඕඩර් කරනවා ඒත් එක බීමත් ඕඩර් කරනවා හරිද බීම එකත් ඕඩර් කරනවා බීම එකත් ඕඩර් කරද්දී අරුන් අර කප් එක වහලා අර මේක තියනවා කෑල්ල එකේ ගහලා දෙන්න සමහරුන් ඔය ගහන එක මගේ එකත් ඒවා ගහන එක හරියට ගහලා නැහැ සයිඩ් එකට වැදියාදී මම කස්ටමර් කියන අපි බෑග් එකට අරගෙන දාග අපි අර හදිස්සියට ඕඩර් එක අරගෙන ඉක්මනට ගිහින් දෙන්න ඕන හදිස්සියට එහෙම මන සනික දාගත්ත ගියා. උඩට නැගලියලා ලිෆ්ට් එකේ තුරට ගිහිල්ලා දොරැල්ල දෙන්න යනකොට මොකුත් නැහැ මේ එන්නේ නිකන් බඩවැල් වගේ ඉන්නේ. කෝක් එකක් එහෙම හැලිලා. කස්ටමර් එකේ තිබ්බේ මේ කස්ටමර්ගෙන් සල්ලි ගන්න තිබ්බේ කියන්නේ මේ මට රෙස්ටුරන්ට් එකට ගෙවලා අපි තාස් එකේ සොටි 200ක් අතේ තියා ගන්න ඕනේ මොකද 200ක් වෙනවා වදිනවා ඕඩර් මේ එව්ව අපි කස්ටමර් නේ ඒ වගේව හොඳයි ඒ වගේව වදින එක මොකද ටිප් එකක් හම්බ වෙනවා ඔය
හැබැයි සමහරුන් නම් ඉන්නවා මේ හරියටම ගානටම අතට දෙනවා. ඔය සමහර කෙල්ලෝ එහෙම ඉන්නවා මේ අතට ගානට මේක දෙනවා මේ සල්ලි ටිප් එක හම්බෙන්නේ නැහැ. ගොඩක් තැන්වල හම්බෙනවා. මේ රෙස්ටුරන්ට් එකට අපි සල්ලි ගාලා ගන්නවා. සෝටි 200න් එහා වදින්න තාස් එකේ 200න් අඩුයි. දැන් ඒක බෝල්ට් එකෙත් ආවා. ඔය බෝල්ට් එකෙත් ආවා මේක බෝල්ට් එකෙත් වෙන විදියකට එන්නේ. ඒක ඔය ගහන විදියකුත් තියෙනවා අපේ අය. ඊට පස්සේ තාස් එකේ බෑ කරන්නේ. මේ කස්ටමර් රෙස්ටුරන්ට් එකට අපි සල්ලි දෙනවා. දීලා ඕඩර් එක ගන්නවා. තව වෙනවා මේ රෙස්ටුරන්ට් එකට සමහරවිට කෑෂ් කියලා අමතක කරනවා. හරි. මටත් එහෙම වෙලා තියෙනවා. ඒ කියන්නේ වෙලා තියනවා කියන්නේ සමහර රෙස්ටුරන්ට් ඉන්නවා ගෑනු එහෙම ඉන්නවා ඉන්න අර ගියාපවණියන් අපි නිකන් මේ උන්ගේ කෑම එක උන් කකා ඉන්න කෑම එක අපි අරන් යනවා වගේ උන් ඉන්නේ නිකන් එන්න සිද්ධිය. ඉතින් එහෙම උන්ට එහෙම මම කරලා තියනවා. ඉතින් මේ උන්ට උන් ඇහුවේ නැතුණා මමත් යනවා එන්න කියන්නේ. මේ වගේ මම වැඩ ඒ කියන්නේ ඒ වගේ ජරාවුන්ට ජරා වැඩ කරලා තියෙනවා. මේ පඩසින් දානේ උන් ඉන්නවනේ කෙල්ල යෑනු එහෙම. පඩසින් එහෙම දාන්නේ උන්ට ඉන්නව කියලා. මේ වෙලා තියෙනවා. ස්ලොටි අර දවස් ස්ලොටි 60 ගාණක් එහෙම රෙස්ටුරන්ට් එකට හැම නෑ එකසර පළවෙනි පාර මට අමතක වුණා. කියන්නේ මම දන්නේ නැහැ අර හදිසියෙ මේකලා බැලුවා ගියා. ඒක අපේ තියනවා කෑෂ් කියලා වැටෙනවා. දෙන්න ඕනේ කියලා. ඉන්ඩියකෙත් වැටෙනවා කෑෂ් කියලා අපි ගන්න දෙන්න ඕනේ. මම ඒක පළවෙනි පාර මට අමතක වුණා. බලනකොට මට පස්සේ බලනකොට තමයි දෙන්නේ මොකක් හරි කස්ටමර් සල්ලි දෙන්න මම බලමු මොකද කියලා බලනකොට මගේ මේකේ තියෙනවා කෑෂ් කියලා. 60 ගාන කායක මට රෙස්ටුරන්ට් එකේ කෝල ගන්න. හැබැයි කොහොම අමතක වුණා තව එකපාරක් තියෙනවා රෙස්ටුරන්ට් එකේ මට කතා කරලා මම රෙස්ටුරන්ට් එකට ගිහින් දීලා තියෙනවා. එකපාරක් දෙපාරක් අර ඔය පඩ සින්දානයිට ඒ වගේ වැඩ කරලා තියෙනවා. මේ එහෙම දේවල් තියෙනවා. ඒතකොට කස්ටමර්ට දවසක් මම කිව්වා කස්ටමර්ට දැන් දෙන්න. යනකොට මේ වෙලාව කස්ටමර්ට දුන්නම දෙනකොට කොල්ලෙක් ආවේ කොල්ල මට සල්ලි මුලින්ම දුන්නා. ඊනොස්සේ මම ඕඩර් දෙනකොට ඕඩරේ අවුල් වෙලා. ඒ කියන්නේ මම මගේ බෑග් එකෙන් ගන්නකොට මම දාපු විදිහටම තිබ්බා. ඒ කියන්නේ මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක රෙස්ටුරන්ට් වල ඒක ඇල්ලියලා. අතුලේ කෙල්ල ඇවිල්ලා මට කේස් එක දානවා. සල්ලි දෙන්නලු මේකේ. ඒ වෙලේ මේ ඒ කියන්නේ කෙල්ල මම කෙල්ලට කිව්වා මගේ වැරද්දක් නෙමෙයි. මම බෑග් එකෙන් මොකද කොල්ලා දැක්කා. මම එහෙම අරන් දෙනකොට බෑග් එක හොඳට ඒක තිබ්බා ප්‍රීස් මේ උගලා නා යටින් පොඩ්ඩක් තෙමිලා තිබ්බා ඒ වුණානේ මේ. මම ගන්නකොට හොඳට ඒක තිබ්බා කොල්ලා දැක්කා බෑග් ඇතුලේ ලස්සනට මේ පැක් වෙලා තිබ්බා. මම තේරුම් ගත්තේ නෑ කෙල්ලා මට ලොකු විද්‍යාවක් එන මෙනියන් වලින් එක ඒවා කියනවා. ඉංග්‍රීසි වන වචන දෙක තුනක් උන්ට වෙන්න පුළුවන්. මට නෑ මේක මට කේස් එක ගල්ලියලා මට වෙල කරන්න තිබ්බා. ඉතින් කම්පැනියට ඒ වෙලේ අපිට කතා කරන්න පුළුවන්. අපිට ඒ වෙලේ කම්පැනි කතා කරලා තාස් එකට කියලා මෙහෙමයි ඕඩර් මෙන්න මෙහෙම වෙලා කියලා ඒ කෝඩේ රිටර්න් කරන්න පුළුවන්. මේකට රෙස්ටුරන්ට් එකට රිටර්න් කරන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා. මේ වගේ වැඩ වෙලා තියෙනවා. තව දවසක් මට වෙලා තියෙනවා කස්ටමර් කෙනෙක් මම අරන් යන ඕඩරේ රෙස්ටුරන්ට් එකෙන් ගෝරිලා බර්ගර්ස් එකේ අන්තිම ඕඩරේ දවසේ ඒක දීලා මම රූම් එකට යන්න හිටියේ. බර්ගර්ස් දෙකක් තියෙන්න ඕනේ. එක බර්ගර් එකයි ජිප්සියට දෙන්න තිබ්බේ. ජිප්සියා වයින්නා මම ජිප්සියට කියනවා මේක මගේ ප්‍රශ්නයක් නෙමෙයි මෙහෙමයි. ඔවුල ඒකලිය බැරි මොකද තාස මට යන්න දෙන්නේ නැහැ. ගෑනු කෙනා මිනිහා. මේ අර එයාසේ තු කියලා කෙලා ගහන්නා මම ඇඟට මම ඈත් වෙලා ඉන්නවා. උඩ කොච්චරකවත් තු තේරුම් ගන්න නැහැ. ඒකලිය බැරි මොකද තාසයකට ඔක්කොම කතා කරලා තාසයකම ගියා. තාසයකම තුන්ට කියනවා. තාසයකට තියෙනකොට තාසයට කිව්වා මෙයා මගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක මේ. රෙස්ටුරන්ට් එකේ ප්‍රශ්නයක් මෙහෙමයි කියලා. ඒකලියලා කොහමද මම ඒත් කෑෂ් ඕඩර් 120ක මම ආයෙ පහවදා බනිසා ගෝරිල්ලා මේ බර්ගර් එකේ මම විස්තරේ කියලා දීලියලා මම සල්ලි රිටර්න් කරගත්තා. ආයෙ වෙලා තියෙනවා ඒ කියන්නේ ඒකට දාන ලොකේෂන් තමයි තියෙනවා. ලොකේෂන් එක දාන වෙනස්. ඒකට හේතුව මම හරියට දන්නා. මම හිතන්නේ යාලා කොහේ හරි යන ගමන් ගෙදරට යන ගමන් හරියට දාලා ඒ ලොකේෂන් එකේම වැටලා මොකක් හරි දන්නේ ලොකේෂන් එක සමහරවිට එහෙම වුණා මම කරනකොට බලනකොට ඒ ලොකේෂන් එකට ගියම අපිට ඩිලිවර් කරන්නත් දෙනවා. ඒ කියන්නේ ලොකේෂන් එක හරි WhatsApp එකෙන් කැමරා දුන්නා කියලා ඩිලිවර් කරන්නත් දෙනවා.
හැබැයි එතන නෙමෙයි කස්ටමර් ඉන්නේ. හොයනවා නෑ. ඒක කස්ටමර්ට කෝල් එකක් ගත්තාම කස්ටමර් ඉන්නේ ලොකේෂන් එක ලෙවන්නේ කිව්වම එවන්නේ කිලෝමීටර් 4ක් විතර එහා. ඒතර මන්නම් කරන දේ මම කස්ටමර්ට එලිම කියනවා මෙහෙමයි මේ මම අවිත් තින්නේ මේ මට පෙන්නනවා ඩිලිවර් කරන්නත් මේක මගේ වැරද්දක් නෙමෙයි ඔයාගේ වැරද්දක්. මම කිලෝමීටර් මට 4ක් එන්න දෙනවා. මම එන්න නම් මැඩම් හරි සර් හරි මට ඔයා මෙන්න මේක ගන්න මම සාමාන්‍ය ඒතකොට මම කරන්නේ ස්ලොටි 20ක් 25ක් විතර ඒ කිලෝමීටර් 4කට මම කියනවා. මම ගෙනත් දෙන්න ඕන මට මේක ගන්න දෙන්න කියලා. මට එහෙම වෙලා තියෙනවා මම ඒතර කරනාට කස්ටමර් මම ඉල්ලනවා ගන්න. මට 20ක් 25ක් මට මෙන්න මේ ගාන දෙන්න මම ඒතර ගෙනත් දෙන්න. එහෙම කරනවා. අමාර වෙලා තියෙන කිලෝමීටර් 4ක් විතර. මම කියනවා පොරවට කියනවා කිලෝමීටර් 7ක් විතර දෙන්න. ඒකට 50ක් විතර ඒතර ගන්නවා. එහෙම දේවලුත් තියෙනවා. මේ තව අත්දැකීම් කියන්නේ හොඳ ආතල් දෙයක් වුණා. මම ඉන්ටර්ෆෝන් එක ගහලා අතුවට යනවා. අතුවට යනකොටම තවත් ඉන්ටර්ෆෝන් එක ගහලා ගෑනු කෙනෙක් ආවා ලිෆ්ට් එක එනකම් බලන් ඉඳලා ඒ ලිෆ්ට් එකේ ඒ ගෑනු කෙනත් ආවා. මම අරන් ගියේ සිගරට් වගේක් මේ ඉලෙක්ට්‍රික් සිගරට් එකක් පැකට් වගේ මේ අතේ තියෙනවා ඒක ලියලා ඒ ගෑනු කෙනා දැක සිගරට් ටික අතේ තියෙනවා මොකුත් නෙවෙයි. දැන් නිකමට යන ගමන් ගෑනු කෙනා ඇහුවා මේ ඒ රූම් එකේ නම්බර් කියලා ඒකද කියලා. මොකද එයාත් දැක්කම එකම ෆ්ලෝ එකට යන්නේ. එකම තාජ් එකට යන්නේ. බලනකොට මේ මම කිව්වා ඔව් කියලා රූම් එකේ නම්බර ඒකද කියලා. මම කිව්වා ඔව් කියලා. කියලා කිව්වා. බලනකොට මේ දුවට මේ දුව තමයි අම්මට හොරෙන් සිගරට් ටික ඕඩර් කරලා තින්නේ. හරිද? සිගරට් ටික මම අරන් ගියේ අම්මත් එක්කම. රූම් එකේ දොර අරිනකොටම කෙල්ල අම්මත් ඉන්නවා මමත් ඉන්නවා. මම ඉතින් සිගරට් ටික දීලා. ඒ ඉතින් සිගරට් බොන එක ගානක් නැහැ. සාමාන්‍ය සිගරට් බොන එක අම්මයි දුවයි එකට බොනවා. තාත්තයි පුතයි තාත්තයි දුවයි ඔක්කොම එකට බොන්නේ. මේ රෝල්ස් රොයිස් වල යන්නේ සිගරට් එක ඇතුලේ පත්තු කර. අපි අයිඩක්වත් පත්තු කරන්නේ නැහැ සිගරට් එකක් ඇතුලේ වань. රෝල්ස් රොයිස් එක උනත් සිගරට් එක පත්තු කරන හොඳ සූට්ටුවක් පත්තු කරන එහෙම යන්නේ. රෙඩියෝ කරන්න බලා ගන්න පුළුවන් හොඳ සුපිරි වාන්ටිය බුරස්ට වල බනීසර පැත්තේම හොඳ රෝල්ස් රොයිස් වල යනවා හොඳ සුපිරි සූට්ටුවම ගහගෙන හොඳ ෂෝට් එක ගහලා හොඳ හැට් එකක් දාලා යන බලා ගන්න පුළුවන් හොඳ සුපිරි පන්නේ ඉන්නවා ලයිෆ් එක ගත කරන සෙට් එක. ඒ වගේම බලා ගන්න පුළුවන් සමාදාස වල මේ සමයේදී අපිත් එක්කින් එක කොල්ලෙක් අපි ළඟ ෆොටෝ එකක් තිබ්බා මේ කාෆ්ලන්ඩ් එකේ බෑග් එකක් දාන යනවා සමයකේ කිසිම මේක අඳුම නෑතුමක් නෑ එහෙම යනවා මම හිතා මානසික අවුලක් දන්නේ නැන්න පාරේ යනවා සමයකේ රස්නි වැඩි ගමන මොකේද දන්නේ නැහැ. එහෙමත් වෙලා දෙනවා මාර අත්දැකීම් ගොඩක් සෙට් වෙනවා ඒකේ. ඒ ජොබ් එකේ මාර අත්දැකීම් ගොඩක් තා මාර විදියට රුමේනියාව බුකරස් මිනිස්සු ගැන එහෙම දැනගන්න පුළුවන්. ඒ කියන්නේ සමහර අය ඉන්න අවුරුදු 2-3 රුමේනියාවේ ඉන්න අය සමහර කොල්ලෝ ඉන්න මාස 5-6 ඩිලිවර් කරලා අර අවුරුදු 2-3 ඉන්න අයට වඩා අත්දැකීම් තියෙනවා මේ ඒ කට්ටිය ඩිලිවර් කරන අයට මාර විදියට සෙට් වෙනවා. මොකද එළිය යනවා මිනිස්සු මාර විදියට හම්බ වෙනවා. මේ රටවල් වල හම්බ වෙනවා. මේ එහෙම එකක් තියෙනවා. ඔය වගේ අත්දැකීම් තමයි අය මම කියනවා මගේ ටිප් එක ගැන. දවසක් මම පිපර පැත්තට යනවා. සෙක්ටර් 1 එකේ ඉඳන් 1 එකේ 2 එකේ මැද විතර ඉඳන් මම පිපර පැත්තට යනවා. යන ගමන් මට ඕඩර් එකක් වැදුනා. ඕඩර් එක බලනකොට උදේම පළවෙනිම ඕඩරේ මම බලනකොට ලේනාවයයි. අයියෝ කියලා හිතුණා. ඒ කියන්නේ ලේනාවයයි පිකප් එක තිබ්බ 4ක ස්ටාර්බක්ස් එකෙන් පිපරයි ස්ටාර්බක්ස් එකෙන් ගන්න තිබ්බේ. මට අයියෝ ගමන් මම නිකමට ආය යන්න හදනවා. මට ආය බලනවා මොකද්ද කියලා. ස්ලොටි 100ක ටිප් එකක් ඔන්ලයින් ටිප් එක ස්ලොටි 100ක්. මම අපේ කම්පැනියටත් ඔක පෙන්වනවා ස්ක්‍රීන්ෂොට් එකලා. මම අද මේ දැන් ෆෝන් එකේ මම බෑකප් එකකුත් දාලා බැලුවා මේ මගේ කලින් ගහපු ඕඩර්ස් වරාම පොඩ්ඩක් මම දාන්න වීඩියෝ එකේ. නෑ ඒවා මගේ ළඟ නෑ. මොකද මාස ගානකට කලින් මම නවත්තා දැන් මම නොවැම්බර් මාසයේ දුවන එක නවත්තුවේ. ගිය නොවැම්බර්. ඒ නෑ මම හිතුවා අපේ ඇප් එකටත් මේ
යන්න try කරලා හරියන්නේ නැහැ. ස්ලොටි 100ක එහෙම chance වදිනවා delivery එකේ. ස්ලොටි 100ක් පිකප් එක කිලෝමීටර් 4යි ගාන දෙන්න තිබ්බේ මීටර් 900යි ගෙවන්නේ ස්ලොටි 9යි ටිප් එක ඔන්ලයින් ස්ලොටි 100යි ඒ දවස්වල තාස් එකේ හදිස්සියේ අපි ඉන්නේ කිලෝමීටර් 4ක් ඉන්නේ තව තාස් එක දැන් අපිට ඕඩර් වැදුනා ඒ වුණාට තාස් එකේ තියෙනවා සමහරවිට මේ ඒ ළඟ දැන් මට කලින් කිලෝමීටර් දෙකක් විතර දුර කවුරු ඉන්නවා කියනවා මගේ ඕඩර් එක සෙනෙක කැන්සල් කරනවා සෙනෙක කැන්සල් කරනවා ඒ ළඟ ඉන්න එක්කන දානවා එහෙම වෙනවා හරිද එහෙම වෙනවා මං කරපඩ ඉක්මනටම ගියා යනකොට ඕඩර් එකේ ස්ටාර්බක්ස් එකේ ඕඩර් එක ගාන දන්නවා ගාන 200 ගාන ස්ලොටි 200 ගානක හරි 200 ගානක ඕඩර් එකක් බෑග් 5ක් තිබ්බා මට හොඳයි මං ගියා මං යනකොටත් ඕඩර් එක හදලා නැහැ මං ඔය ගියාට පස්සේ ඕඩර් එකක් මට ඒ ගානක් නැහැ මට 201 ගානකුත් නැහැ මං කිසි දෙයක් බැලුවේ නැහැ ස්ලොටි 100ක් දාලානේ ඒක මට හොඳටම ඇති මම ගියාට පස්සේ හරි ප්‍රශ්නයක් නැහැ මම ඇරව් එකක් දැම්මා මගේ ඕඩර් මොකක්ද කියලා මම නම්බර් එක කොට පස්සේ බය වුණා රුමේ එක දෙයක් ඩෙලිවර් කරන අයට ලැන්ග්වේජ් එක බෑ ඩෙලිවර් කරන අයට කවදාවත් රුමේනියා ලැන්ග්වේජ් එක නම් පුරුදු වෙන්නේ නැහැ හරිද පුළුවන් එකම දෙයයි තියෙන්නේ එකේ ඉඳන් 9ට උණු දොයි ට්‍රේ මේ පාර්ට් 2 චේන්ජ් ඔය ටික 9ට නිකන් පුළුවන් වෙන අවුන් ඔය ටික විතරයි බෑ අවුරුදු 2-3 ඉන්න කොල්ලොත් කියනවා බෑ පුරුදු වෙන්නේ නැහැ හරි මේ මොකද කතා කරන්න සෙට් වෙන්න තියෙනවා ඊට පස්සේ මම ගියාට පස්සේ මම ඕඩර් එක කරලා පස්සේ පොඩ්ඩක් බය වුණා මම බැලුවා මොකද බය වෙන්නේ බලද්දි තමයි මම දැක්කේ 200 ගානක් කියලා මට ඉන්න ගමන් මට කිව්වා බෑග් එක දැක්කට පස්සේ මම ගිහුවා පුළුවන් ද අරන් යන්න බෑග් 5ක් තිබ්බා කොෆි බෑග් 4යි ලොකු බෑග් 4යි එකක බන් තිබ්බේ කියලා මම කිව්වා මගේ ටිප් එක ලොකු ටිප් එකක් මට මම මේක කොහොම හරි දාගෙන යනවා කියලා මම ඒ වෙලේ මගේ යාළුවෙක්ට ළඟ ඉන්න එක්කෙනා කතා කරලා ළඟ ඉන්නවද මට මෙහෙම ඕඩර් එකක් ආවා මේ අරන් යන්න පුළුවන් එන්න පුළුවන්ද කියලා. ඒතකොට කවුරුත් එල්ලේ ළඟ හිටියේ නැහැ මම කරපඩේ කොහොම හරි බෑග් එකලා පුළුවන් තරම් පුරවගෙන අතෙත් අතේ කටේ ඔක්කොම අරගෙන එමීට ගියා පට්ට පරිස්සමෙන් මම ගියා ඒ ඕඩර් එක දෙන්න. ඉතින් දැන් මීටර් 900ක් පිපරවද. මම දෙනකොට හොඳ මේකක් ඈතින් ඉඳන් ඉන්නවා ෂෝට් එකක් ගහගෙන පිරිමි දෙන්නේ කොයිසයි කෙනෙක් තරුණ කොල්ලෙකුයි අතවනවා මට. වරෙන් කියලා කතා කරනවා මම හිමීට යනවා. හිමීට මේ ගිහින් ගිහලා මම කිව්වා මෙහෙමයි සර් මේ. ඇයි උඹ එන්නේ නැත්තේ කියලා හයි. මම කිව්වා එන්න බෑ ඔයා මට මේ ඕඩර් තියලා තියෙනවා අනික ඔයා මට හොඳ ටිප් එකක් දීලා තියෙනවා මට මේක චාටර් කරන්න ඕනේ නැහැ එහෙම. එයා බීලා හිටියේ. උදේ 11ට විතර දෙන්නා බීලා හිටියේ. අනිත් කොල්ලා මගෙන් බයික් එකේ තියලා පොඩ්ඩක් පදින්න ආස මේවා කිය. චුට්ටක් දුන්න එතන ඒ පැද්දා එතන. එහෙනම් බයික් දෙන්න එපා. රොමේනියන් ඔය පොඩි කොල්ලෝ ජිප්සි කොල්ලෝ මෙනවා බයික් එකේ මිලලා නා එන්නේ නැහැ බයික් එක අරගෙන. ඉතින් රූම් එකේ ළඟම ඉන්න කොල්ලෝ තමයි සෙට් වෙනවා. එන්නේ නැහැ පැය ගානක් විතරයි. එහෙම වෙනවා. හැබැයි හොරකම් කරන්නේ නැහැ අපිට වෙලා තියෙනවා මගේ යතුරු වැටලා තියෙනවා. ඔය යතුරු ගෙනත් දීලා තියෙනවා අතට. ෆෝන් එක වැටිලා ෆෝන් එක අපේ බයික් එකක් උඩ තිබිලා තියෙනවා අපිත් එක්ක හිටපු දෙක තැනක ජිප්සි සෙට් එකක් ඉඳලා පොඩි කොල්ලේ ෆෝන් එක අපේ අතට ගෙනත් දීලා තියෙනවා. ඒ සෙට් එක හොරකම් කරන්නේ නැද්ද මොකක්ද දන්නේ නැහැ. අපිට නම් එහෙම වෙලා තියෙනවා අපේ බඩුවෙම අපිට ගෙනත් දීලා තියෙනවා ෆෝන් එකම අපිට දීලා තියෙනවා මේන් ෆෝන් එක වැටලා තිබ්බා මෙහෙමයි කියලා. ජිප්සි පොඩි කොල්ලෝ මේ ඊට පස්සේ කොහොමද මාත් එක්ක විස්තර මාත් එක්ක කතා කරා මම ඉතින් ලංකාවේ මොනවද කරපු ජොබ් එහෙම ආරම්භ කියලා මම වැඩ කරපු කලින් වැඩ කරපු ගයිඩ් කරපු කම්පැනි ගැන විස්තරය මම කිව්වා. බලනකොට එයා ඒකේ කස්ටමර් කෙනෙක්. අට මම ඕඩර් එක ඔක්කොම ටික බෑග් ටික අරගෙන දීලා ඉවරලා පොඩ්ඩක් ඉන්න කියලා ඇතුළට ගිහින් ආවා. ඇතුළට ඇවිල්ලා පර්ස් එකෙන් මට යුරෝ 50ක් දුන්නා. එතකොට යුරෝ 50ක් කියන්නේ මම හිතන්නේ 350ක් විතර මම හිතන්නේ. නෑ 250. යුරෝ 50ක් කියන්නේ 250. තසියේ 350. එතකොට මම පළවෙනි ඕඩරේම දවස් ගාන ගහලා ඉවරයි. ඒක තමයි මට හම්බුන ලොකුම ටිප් එක. අතේ යුරෝ 50ක් කෑෂ් 50යි. ඔන්ලයින් එක 100යි.
තව කට්ටිය ඉන්නවා නම් කවුරු හරි මේක බලලා ඩෙලිවරි කරන කොල්ලෝ එහෙම මේ වැඩිම ටිප් එක හම්බ වෙලා තියෙන ගාණක් තියෙනවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා කොහොමද කියලා. ඔබ තමයි අත්දැකීම් ටික. ආය ඔය ටික තමයි කතා කරන් තියෙන්නේ. මම හිතනවා ඔයාලට දැනගන්න තියෙන දේවල් ගොඩක් දැනගන්න ඇති. මොනවා හරි දැනගන්න ඕන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. තව ඉස්සර මම වීඩියෝ ටික අරන් එනවා. මට මේ වීඩියෝ එක මට කරන්න ඕනුනේ මෙහෙම නෙවෙයි. මේක ගොඩක් ගියා පැය 1:20 ගානකුත් ගිහලා තියෙනවා. ඒනකොට මම හිතනවා මේ වටින වීඩියෝ එකක් කියලා ඉන්න ඩිලිවර් කරන්නට. මේක මම කරන්න හිටියේ රොමේනියා වෙද්දිම කැමරාවක් අරගෙන බයික් එකේ ඉස්සරහා තියාගෙන මේ යන ගමන් මේ ඔක්කොම ටික ඩිලිවර් කරන එක පෙන්නන එක ඩිපාර්ට්මන්ට් එකට ගිහලා ඇප් එකේ හොයාගන්න දේ ටික ඔක්කොම ගන්න එක ලොකු දෙයක් නෙමෙයි. දවස් දෙකක් විතර යනකොට ඔයාලා ට්‍රේනින් එක දෙනවා හින්දා කම්පැනි ට්‍රේනින් එක දෙන ලොකු දෙයක් නෑ ඒකේ තාජ් එක. ඒව ආරාමේ ඔක බලා ගන්න තියෙන්නේ. මේ ඇප් එහෙම මැප්ස් වල එහෙම තියෙනවා ඇප් එකක් එහෙම ඩිපාර්ට්මන්ට් එහෙම ලකුණු කරලා දෙන අංක ඒව බලා ගන්න පුළුවන් කට්ටිය කියලා දෙයි. ඉතින් මේක නෙමෙයි මේ ගිය අවුරුද්ද දාන එක වීඩියෝ එකක් තමයි මේ පරක්කු උනේ. ඉතින් මම හිතනවා මේ ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නේ නැති හැමදේම වගේ. මොනවද දැනගන්න දෙයක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි එකක් දාන්න අනිවාර්යෙන්. එහෙනම් ඉතින් ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. ඉස්සරහට අනිවාර්යෙන් තව හම්බෙමු. මම දැන් ඉන්නේ පෝලන්ඩ් වල. මම පෝලන්ඩ් ආපු විදිය පෝලන්ඩ් වල ජොබ් හොයාගත්ත විදිය පෝලන්ඩ් වල මේ සියලුම දේත් මම අනිවාර්යෙන් විස්තර ඔයාලට දානවා. මාත් එක්කම ඉන්න අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. like එකක් දාන්න, comment එකක් දාන්න. මේ reach දැන් කොහොමද බහලා තියෙන්නේ ගොඩක් කාලෙකින් දාපු නැති හින්දා. ඉතින් ඉස්සරහට අනිවාර්යෙන් මේ ඔයාලට වීඩියෝ ටිකක් මම අනිවාර්යෙන් දෙනවා. මේ හොඳ වීඩියෝ ටිකක්. ඒ කියන්නේ මගේම අත්දැකීම් ටිකක් මම ඉස්සරහ දෙනවා. ඒකින්ද මාත් එක්කම ඉන්න අනිවාර්යෙන් subscribe කරලා, like කරලා, comment කරලා ඔයාලට මොනවා කරන් දෙයක් දැනගන්න දෙයක් තියෙනවා. අනිවාර්යෙන් comment එකක් දාන්න මම අනිවාර්යෙන් reply එකක් දානවා. මගේ තිබ්බැන් එකේට මගේ වීඩියෝ වල අනිවාර්යෙන් මම reply දීලා තියෙනවා. මේ ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඩිලිවර් කරන අය පරිස්සමෙන් හොදින් කරගෙන ඉන්න. එච්චරයි. එහෙනම් ආයෙත් හමු වෙනකම් ගිහින් එන්න.